platform එක e-learning.lk. එතකොට අපි මේ platform එක ඇත්තටම e-learning distance learning platform එකක්. මම විශ්වාස කරනවා anyone can learn anything, anyone can teach to anyone කියන සංකල්පය. එතකොට යම්කිසි කෙනෙකුට මොකක් හරි නිපුණතාවයක් තියෙනවා නම් යම්කිසි subject එකක එයාට පුළුවන් ඒක ලංකාවේ ඕනම කෙනෙකුට උගන්වන්න. ඒ වගේම ඕන කෙනෙකුට ඒක ඉගෙන ගන්නත් පුළුවන්. www.elearning.lk කියන ස්වයංව පුද්ගලයෙකුට දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ පාසලෙන් සලසා දී. ඉතින් මේ කරුණ යටතේ මෙම තරුණයාගේ මෙම නව නිර්මාණය මම හිතන්නේ ශ්‍රී ලංකාවට අද අපිට ලබා ගන්න හැකි කෝටියකින්වත් ලබා ගන්න බැරි අදහසක් වශයෙන් ඉදිරිපත් කර ඇති මාධ්‍යයක් බවට මට අද ප්‍රකාශ කරන්න. අයබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාම සැහැණ පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා අද live webinar එකට. ඉතින් developing AI applications. දැන් අපි AI පාවිච්චි කරන දන්නවා, tools පාවිච්චි කරන දන්නවා, ගොඩාක් දෙනා tools පාවිච්චි කරන ටික කතා කරනවා, demo කරනවා, post ලියනවා, වීඩියෝ හදනවා. හොඳයි. ඒක ඒ discussion එක අනිවාර්යෙන් වෙන්න ඕනේ. හැබැයි එතනින් එහාට අපි මොකද්ද කරන්නේ? ලෝකේ AIත් එක්ක move වෙනකොට ඒ හැම රටක්ම tools හදලා අනිත් රටවල් වලට දානවා. අනිත් කට්ටිය users ලා බවට පත් වෙනවා. ඉතින් අපෙන් සල්ලි එළියට යනවා ඇත්තටම අවසානයේදී. අපේ වැඩ පහසු වෙනවා තමයි. ඒ ඔස්සේ අපිට යම් කිසි මුදලක් ලැබුණාට ඇත්තටම මේකේ කෝ එක, මේකේ ආධිපත්‍ය ගන්නේ ඒ දිනුන රටවල්. ඉතින් ඒකේ චීනය සහ ඇමරිකාව ඉස්සරහින් ඉන්නවා. හැබැයි අපිට මේකේ පොඩි කොටසක් හරි අල්ලගන්න බැරිද? පුළුවන්. බැරි නෑ. ඒකට අපි AI development ඉගෙන ගන්න ඕනේ. දැන් අපි software engineers ලා ඉන්නවා ඇති මේ අද audience එකේ web developers ලා, web designers ලා ඉන්නවා ඇති. එහෙම නැත්නම් undergraduates ලා, school leavers ලා ඉන්නවා ඇති. ඉස්කෝලේ යන කට්ටිය ඉන්නවා ඇති. මේගොල්ලන්ට පොඩි හරි අත්දැකීමක් තියෙනවා නම් IT ශාස්ත්‍රය සම්බන්ධව ඕගොල්ලන්ට ඊළඟ ස්ටෙප් එක තමයි මේ කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ. AI කොහොමද develop කරන්නේ? AI වලින් applications develop කරන්නේ කොහොමද? එතකොට වෙනත් කට්ටිය අපේ applications use කරලා අපිට ඒ ඔස්සේ business එකක් startup එකක් වුණත් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වැඩ කරන ආයතනයට තව හොඳ value addition එකක් දෙන්න පුළුවන්. මට software engineer කෙනෙක් විතරක් නෙමෙයි. මම නිකන් software engineer කෙනෙක් විතරක් නෙමෙයි. ඒක තමයි කියන්නලා තියෙන්නේ. මට AI පුළුවන් එක්කෙනෙක්. මට පුළුවන් AI develop කරන්න. නෝක තමයි අද දවසේ අපි කරන්න යන කාර්යය. ඉතින් මේක කතා කරන්න ලංකාවේ මේකට සුදුසුම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේක practically day to day කරන Cisco Labs කියන ආයතනයේ tech lead කෙනෙක් වුණා. මොරටු විශ්වවිද්‍යාලයේ AI සම්බන්ධයෙන් MSc එකක් තියෙන neural network ගැන lecturer කෙනෙක් වෙච්ච අශාන් ප්‍රියදර්ශන තමයි ඇවිල්ලා ඉන්නේ මේක කතා කරන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට අශාන්ගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි කියන්නම් කොහොමද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කියලා මේ session එක අතර මැදදී. මොකද මේක පාඨමාලාවක් විදිහට අපි මේක ඉස්සරහට ගෙනියනවා deep technical දේවල් යන්න. අද දවසේ ඔයගොල්ලන්ට හදන tool එකක් හදන්නේ කොහොමද? හදපු tool එකක් මොන වගේද? ඒකෙන් කොහොමද startup එකක් හදන්නේ? ඒ වගේම පාඨමාලාවේ තියෙන topics වෙන අපි මොනවද cover කරන්නේ? technical දේවල් මොනවද cover කරන්නේ? අතුළු ගොඩාක් විස්තර අද දවසේ free webinar එකේ ඔයගොල්ලන්ට අරන් එනවා. එහෙනම් මම අශාන්ව වේදිකාවට පිළිගන්නම්. අයිබෝන් අශාන්. අයිබෝන් සංජය අයිබෝන්. අයිබෝන්.
හරි දැන් මට මේ ඔයාගේ අත්දැකීමක් කියන්න මුලින් මම අත් එක්ක විනාඩි 10ක් විතර මුලින් කතා කරලා ඉන්නම්. දැන් ඔයා වැඩ කරන්නේ ජාත්‍යන්තර ආයතනයක මම හිතන්නේ සේවකයෝ ලෝකෙ වටේම 15000කට වැඩි ඉන්නවා ඒකනේ. ඊටත් වැඩිද මන්ද? ඔව් නෑ ඊටත් ඔව්. වැඩි ඊටත් වැඩි ඊටත් වැඩි. ඕකේ ඒක තමයි. දැන් කොහොමද මේ ආයතනය ඇතුලේ වෙනස්සක්කම උනේ? දැන් AI ඇවිල්ලා දැන් අවුරුදු දෙකමාරක් විතර වෙනවා මේ ලෙවල් එකට දියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට වැඩ කරන විදිහේ වෙනසක් වුණාද? සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා විදිහට ඔයාලට වෙනස් වෙන්න වුණාද? ඔව් වෙනස් වෙන වුණා සහ දැන් අපි නිතරම දැනුත් වෙනස් වෙනවා. ඇත්තට මේ වෙනස් වීම දැන් AI වල අලුත් දේවල් එනවා අපි කෝඩ් ලියන විදිය පහසු වෙලා තියෙනවා. ඕවත් එක්ක software engineering අපි දැන් අවුරුදු ගානක experience තියෙන අය වුණත් නිතර අපි සතිය ගාන එකතු වෙලා අපි කතා කරනවා කොහොමද දැන් අපි මේ ඉක්මනට අපේ developments එහෙම නැත්නම් අපේ products එළියට දාන්නේ. මොනවද best practices. ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ අර සතිය ගානේ කට්ටිය එකතු වෙලා කොහොමද අපි අලුතෙන් ඔය OpenAI වල වෙන්න පුළුවන් Codex වෙන්න පුළුවන් agent කෙනෙක් ලව්වල code generate කරවන්නේ කොහොමද? ඔය හැමදේම අපි දැන් practice වෙනවා. එතකොට software engineering field එකේ අවුරුදු ගාණක් හිටියා වුණා. දැන් අපිත් vibe coding, agentic coding ඔය හැමදේම අපි අලුතෙන් practice වෙනවා. ඒ coding කරන ආශ්‍රයෙන්. හැබැයි ඊට අමතරව දැන් අපි develop කරන products තියෙනවානේ. මේ products උත් අපි දැන් බලාගෙන ඉන්නවා කොහොමද intelligent කරන්නේ? කොහොමද මේවා බුද්ධිමත් products කරන්නේ? ඉතින් ඒවට අපි සෑහෙන POCs කරනවා දැනටමත් තියෙන products වලට අපි ඒවා කීපයක්ම කරලත් තියෙනවා. ඉතින් ඕක තමයි දැනට වෙමින් තියෙන්නේ. දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් ගොඩක් කටට තියෙන පොදු බය එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයට පිවිසෙනකොට මට දවසකට මැසේජස් තාමත් මෙච්චර අපි විස්තර කළත් මේක ගැන ඒත් 5ක් 6ක් එනවම තමයි මේක ඉගෙනගෙන software engineer කෙනෙක් වෙන්න ඉගෙනගෙන තේරුමක් තියෙද coding ඉගෙනගෙන තේරුමක් තියෙද IT field එකට ඇවිල්ලා තේරුමක් තියෙද අපි මේක replace කරන වේගෙන් එක අපිට job නැති වෙයිද ඔන්න ඕක තමයි දැන් තියෙන ප්‍රශ්නේ ඒකට වාගේ උත්තරයක් ඕන කෙලිම කියනනම් ඒ කියන්නේ jobs නැති වෙයි software engineering jobs නැති වෙයි හැබැයි ඉස්සරහට එන්නේ මම කියන්නේ AI software engineering මොකද මොනවා වුණත් ලෝකෙ දුවන්න ඕනේ. ඔකට ප්‍රොඩක්ට්ස් ඕනේ. දැන් ඩිජිටල් සොලියුෂන්ස් මත තමයි ලෝකෙ දුවන්නේ. ඉතින් මේවට මේ AI embed කරන්න ඕනේ. AI embed කරන්න අර traditional software engineering jobs තවදුරටත් නැහැ. ඉතින් දැන් තියෙන AI software engineering AI use කරලා අපි කොහොමද intelligent products හදන්නේ. ඉතින් මම හිතන්නේ ඊළඟ අවුරුදු 2-3 විශේෂයෙන්ම ඊළඟ අවුරුදු ටිකක් ඉතින් එහාට ටිකක් පුරෝගතනය කරන්න ටිකක් අමාරුයි. නමුත් අඩුම ඊළඟ අවුරුදු 5 වෙනකන්වත් අර AI software engineering එහෙම නැත්නම් දැනට තියෙන products intelligent කරන්න එහෙම නැත්නම් අලුතෙන් එක කට්ටියට එන අදහස් intelligent solutions හදන්න jobs වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි අර traditional software engineering ඒ වගේ අර අන්නේ දේවල් නම් ඉතින් නැති වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙතෙක්කල් කරගෙන ආපු දේවල් වෙනස් කරලා අප්ස්කිල් වෙන්න ඕනේ මේ AI පැත්ත ඉගෙන ගන්න අවශ්‍යයි නේ අත්‍යවශ්‍යයි. ඔව් ඔව් ඒක අපිත් වෙනවා. දැන් අපි ශාස්ත්‍රයේ ඉන්න අවුරුදු 7ක් 8ක් ඉතින් අපි මුලින්ම ඇත්තටම අපි මේ මම කියන්නම් අපි අකමැති. ඒ කියන්නේ දැන් අපිට නිකන් පොඩි තිබ්බර අභිමානයක් මම කෝඩින් දන්නවා. නේ මම for loop එකක් හොඳට ලියන්න දන්නවා. මම design patterns ඉගෙන ගත්තා. මම architectures මෙන්න මෙහෙම අර app එකක් slow නැති වෙන විදිහට හදන්න මම දේවල් ඉගෙන ගත්තා. design patterns විවිධ architecture patterns ඔය සාගා එක ගොඩාක් දේවල් තියෙනවා. data structures ඒක නිකන් ඔව් ඒක අපිට ඒක නිකන් අපේ අභිමානයක් වගේ මම නිකන් knowledgeable මම හංසලා මේවා ඉගෙන ගත්තේ. හැබැයි තවදුරටත් ඒක එහෙම නෙමෙයි. දැන් ඉතින් අපිට ඒ වගේ වෙනස් වෙන්න වෙලා තියෙනවා. හොඳයි එහෙනම් මම ඔයාලට අවස්ථාව දෙන්නම් දැන් ඔයාගේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න. අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලට මොනවද අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ කියලා. ඒ වගේම ඕගොල්ලන්ටත් කියන්න තියෙන පණිවිඩය තමයි දැන් වෙනස් වෙන්න කාලේ හරි. ඒ වෙනස් වීමට රුකුලක් තමයි e-learning.lk විදියට අපි එන්නේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ගේ කැරියර් එකට වගේම ඔයාලා ස්ටාර්ට්අප් එකක් පටන් ගන්නවා නම් ටූල් එකක් ලොන්ච් කරනවා නම් ඒ හැමතෙම අවශ්‍ය වෙන ඩීප් ටෙක්නිකල් නොලෙජ් එකක් තමයි මේ කෝස් එකෙන් ලැබෙන්නේ. ඉතින් අපි කෝස් එක ගැන විස්තර කියන්නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මම අශාන්ට යොමු කරන්නම් අද දවසේ වැඩේ පටන් ගන්න. එහෙනම් අශාන් ඔයාලට බාරයි ස්ටේජ් එක. right මුලින්ම ස්ලයිඩ් ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඉන්නම්. right මං හිතනවා ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. පේනවා. right ඔව් දැන් මෙතනදී මුලින්ම මම අපරයක් දෙන්න පොඩි දැනුම් දීමක්. ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා අවසානයේදී. එතකම් ප්‍රශ්නේ ඔළුවේ තියන් ඉන්න අමාරු නම් ටයිප් කරලා තියන්න අපි එතකොට අහන්න. හරි කරගෙන. ඔව් ඉන්න මම ප්‍රශ්න ඇහුවොත් ඒ ටික පේන විදිහට හදාගන්න මේක තව පටස් ගාලා. right okay
හරි අර සංජය කිව්වා වගේ මුලින්ම මම බලාපොරොත්තු වෙන්නේ මේ කෝස් එක ගැන යම්කිසි විස්තරයක් කරන්න මොනවද එදිනෙදා දැන් සති 8ක කෝස් එකක් ඒ සති 8ේදී ඒ සතියේදී කරන දේවල් මොනවද සහ ඊට අමතරව තව දෙයක් මම අතරමැදි කියන්නම් ඒ සති 8ේදී ඒ දේවල් විතරක් නෙමෙයි උගන්වන්නේ මම අපි අවසානයේ පෙන්නනවා ටූල් එකක් AI ටූල් එකක් ඇත්තටම දැන් අර සංජය කිව්වා වගේ නිකම්ම AI භාවිතා කරලා වැඩක් නැහැ මම හදපු ටූල් එකක් මූල්‍යමය වටිනාකමක් ගන්න පුළුවන් ටූල් එකක් අන්න ඒ ටූල් එක හදන තත්ත්වෙට හැම සතියෙම මම ඔයාලට දෙනවා පොඩි නොලෙජ් එකක් ඒක හදන්න බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක දෙනවා එතකොට අපේ සති 8ේදී සෙෂන් යන්නේ මූලික දැනුමේ පටන් අරගෙන AI නොලෙජ් එකක් දෙනවා. ඊට අමතරව හැම සතියෙම විනාඩි 15ක් විතර අරගෙන අර AI ටූල් එකක් හදන මම අවසානට පෙන්නන්න ඒ වගේ ටූල් එකක් හදන්න අවශ්‍ය කරන බේසික් නොලෙජ් එකක් මම දෙනවා. එතකොට මගේ නම ආශාන් ප්‍රියදර්ශන දැනට ටෙක්නිකල් ලීඩ් කෙනෙක් විදිහට වැඩ කරනවා සහ MSc AI ගැන මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක මම කරා මොරටු යුනිවර්සිටි එකෙන්. එතකොට මේ නම්බරෙන් ඕන කෙනෙක්ට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් කෝස් එක කරා හෝ නැතා යම්කිසි AI පිළිබඳ ප්‍රශ්නයක් හෝ දෙයක් දැනගන්න අවශ්‍යයි නම්. right දැන් මේ මෙන්න මේ පළවෙනි දත්තය මම මේ ස්ලයිඩ් සෙට් එක හදද්දී මම දැනගත්තා මම කොහෙදි හරි අහලා තිබ්බා පහුගිය අවුරුදු 5ේදී තමයි ලොකු වැඩියෙන්ම දත්ත නිෂ්පාදනය වෙලා තියෙන්නේ මේ මුළු ලෝකෙම රයිට් දැන් අපි දන්නවා ඉන්ටර්නෙට් ආවේ 1980 අග භාගයේදී තමයි අන්තර්ජාලය කියන එකක් ආවේ ඊට කලින් ඉඳන්ම පරිගණක තිබ්බා නමුත් අන්තර්ජාලයෙන් පස්සේ අපි සැලකුවොත් දත්ත ගබඩා කරන්න අපි පටන් ගත්තා කියලා එතකොට මේ වෙද්දි සාමාන්‍යයෙන් අවුරුදු 35ක් විතර ගිහිල්ලා ගත වෙලා තියෙනවා. නමුත් දැන් මේ අලුත්ම අපේ මේ දත්තේ මමත් පුදුම වුණා. ලෝකේ තියෙන ඒ සියලු දත්ත වලින් 90%ක්ම ජනනය වෙන වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු දෙකේදී. ඉතින් දැන් AI ගැන කතා කරද්දී මේ දත්ත ගැන කතා කරන්නේ. මොකද දත්ත මත තමයි AI ඉගෙන ගන්න. දැන් AI සිස්ටම්ස් හදද්දී අපිට පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් විතර තියෙනවා. ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකක් හදන්න. ඔතනින් ප්‍රධාන ක්‍රම තුනෙන් දෙකකටම මේ දත්ත කියන දේ අවශ්‍යයි ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියන දේ කරන්න අපි මිනිස්සුත් ඉගෙන ගන්නවනේ. එතකොට අපිත් පාඩම් පොත් කියවලා එහෙම නැත්නම් පරිසරයෙන් යම් දේවල් කියවලා ඉගෙන ගන්නවා. ඉතින් මේ ඉගෙන ගන්නවා කියන දෙයට දත්ත අවශ්‍යයි. හැබැයි දැන් වෙලා තියෙන්නේ දත්ත ලෝකයේ ජනනය වෙන වේගය වැඩි වෙලා තියෙනවා. පහුගිය අවුරුදු දෙකේදී මුළු ලෝකේ 90%ක්ම දත්ත ජනනය වෙලා තියෙනවා. ඉතින් ඕවා භාවිතා කරලා අපිට ඉස්සරට වඩා බුද්ධිමත් ක්‍රියේටිව් සොලියුෂන්ස් ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන්. ඉතින් දැන් භාවිතා කරන හැම සොලියුෂන් එකකම දැන් ChatGPT ගත්තත් හැමෝම දන්නවනේ මම හිතන්නේ මෙතනට ඇවිල්ලා ඉන්න හැමෝම දන්නවා ChatGPT, self driving cars, Netflix, recommendation systems, medical breakthroughs ඔය හැම දෙයකම ඉතින් AI use වෙනවා. දැන් උදාහරණයක් විදිහට medical breakthroughs වලදී හරි ඉන්ටරෙස්ටිං දෙයක් තමයි AlphaGo. AlphaGo කියන එකේදී අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා ඒ ප්‍රෝටීන් ෆෝල්ඩින්. ඒ කියන්නේ තියෙන අමාරුම ප්‍රශ්නයක් මෙඩිසින් වලදී. ප්‍රෝටීන් එකක් කොහොමද නැමිලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඕක සාමාන්‍යයෙන් කියන්නේ එක PhD එකක් තමයි එක ප්‍රෝටීන් එකක් ෆෝල්ඩ් වෙන විදිය හොයාගන්න. ඒ කියන්නේ අවුරුදු 5ක් ගත වෙනවා එක ප්‍රෝටීන් එකක් නැමිලා තියෙන විදිය හොයාගන්න. මොකද ඒක වැදගත් වෙනවා ඔය මෙඩිසින්ස් නිෂ්පාදනය කරන්න ඔය වගේ දේවල් වලට. එතකොට දැන් මෙන්න මේකේ අපිට AlphaGo වලින් AlphaGo ඒමත් එක්ක Google DeepMind වලින් 2016 දී වගේ තමයි ඔක මම හිතන්නේ නිෂ්පාදනය කරේ. ඒකත් එක්ක පහුගිය අවුරුද්දේ ජෙනරටිව් AI එකත් එක්ක ඔය දෙක සම්බන්ධ කරාම දැන් අර මිලියන ගානක ඔය ප්‍රෝටීන් වල කෝඩින් සීක්වන්ස් එක හොයාගෙන තියෙනවා. ඉතින් ඒක මේ ටූල්ස් හදලා මුදල් අතින් අපි ප්‍රොඩක්ට් එකකටත් වඩා අර මනුෂ්‍ය වර්ගයාට ලොකු පිම්මක් ඒකම මම කියන්නේ අද AI ටෙක්නොලොජි ඩෙවලොප්මන්ට් එක නැවතුණා ඒකම ඇති අපිට ලොකු පිම්මක් පයින්ද අර මේ අපේ හෙල්ත් එක සම්බන්ධයෙන්. ඉතින් ඒක සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට ගොඩාක් බෙහෙත් නිෂ්පාදනය වෙමින් තියෙනවා. එතකොට දැන් අපි කතා කරා ජොබ්ස් ගැන ඊළඟ අවුරුදු අඩුම 5ේදී ඒක කියන්න පුළුවන් for sure ඔය AI සම්බන්ධ නිෂ්පාදන වලට AI දේවල් නිර්මාණය කරගන්න ජොබ්ස් වැඩිවීමක් මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ. ජොබ් නැති වෙයි ඔය repetitive චූටි ජොබ්ස් software engineering
ඔය වගේ දේවල් වල ජොබ්ස් නම් නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් repetitive jobs ඔය වගේ දේවල් නැති වෙලා AI අන්තර්ගත jobs අනිවාර්යයෙන්ම වැඩිවීමක් තමයි වෙන්නේ. ඉතින් AI තවදුරටත් අර අනාගතයේ සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්නම් මේවා පින්තූරේ තියනවා වගේ නිකන් අර ෆියුචරිස්ටික් ගතියක් නෙමෙයි. ඒක දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ chance එක grab කරගන්න ඕනේ. අපේම products develop කරලා ඒකෙන් අපි යම්කිසි මූල්‍යමය වටිනාකමක් අරගෙන අපි දිනු වෙන්නේ. එහෙම නැත්නම් මේ ස්ටාර්ට්අප් එකක් පැත්තටම ඕනෙත් නැහැ. අනුම ගානේ මේ සිද්ධ වෙන ලෝකෙ සිද්ධ වෙන මේ පරිවර්තනය තේරුම් ගන්නවත් මොකද්ද මේ AI? ඇයි මිනිස්සු මෙච්චර මේ ගැන කතා වෙන්නේ? අන්න ඒක ගැන අවබෝධයක් ගන්නත් AI කියන එක වැදගත් වෙනවා. රයිට්. එතකොට මේ කෝස් එක ගැන මුලින්ම කතා කරොත් සති 8කින්, ඒ කියන්නේ මාස 2කින් මේක මාස 2ක් ඇතුළත කවර් කරන්න තමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේක ස්පීඩ් යනවා ටිකක්. ස්පීඩ් යනවා කියන්නේ අර බේසික්ස් වලින් අපි පටන් ගන්නවා. පළවෙනි සතිය දෙක ටිකක් ස්ලෝ පටන් අරගෙන එතනදී මම බලාපොරොත්තු වෙනවා කෝඩින් වලටත් ලාවට අර වේරියබල් එකක් කියන්නේ මොකද ඔය ලෙවල් එකෙම හිමීට පටන් අරගෙන එතනින් පස්සේ 8 වෙනි සතියේ වෙද්දී ඔයාලගේම ටූල් එකක් ඔයාලගේම ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරගන්න තැනට යන්න. එතකොට ලොකු කෝඩින් එක්ස්පීරියන්ස් එකක් නැහැ තිබ්බොත් හොඳයි. නමුත් ලොකු කෝඩින් එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය නැහැ. මොකද පළවෙනි සතිය දෙක මම බලාපොරොත්තු වෙනවා අර බේසික්ස් ටිකත් ටච් කරගෙනම යන්න. මොකද සමහර අයට ප්‍රෝග්‍රෑමින් කරලා තියෙනවා ඒක දැන් අමතකයි. සමහර අයට එහෙම නැත්නම් මොකද කෝඩින් Python වලින් දැන් අපි ගොඩාක් යූස් කරන්නේ මේ AI වලට Python Rust ඔය වගේ ලැන්ග්වේජස් නේ. එතකොට අන්න ඒවා පිළිබඳව අර බ්‍රෂ් වීමක් නැහැ. ඉතින් අන්න ඒකට මූලිකවම මම බේසික්ස් ඉදින් පටන් අරගෙන යන්න තමයි ප්ලෑන් කරන්නේ. එතකොට AI මේ tools build කරද්දී අපි අර මේ ground level එකේ ඉඳන්ම පටන් ගන්නෙ නැහැ. ඒකට අපිට දැනටමත් ඇවිල්ලා තියෙනවා Google, Hugging Face, OpenAI ඔය වගේ දේවල් ඔය වගේ platforms භාවිතා කරලා අපිට develop කරගෙන යන්න පුළුවන්. right. තප්පරයක් දෙන්න මට message එකක් ආවා. right. හරි. දැන් මෙතන මේ Vertex AI කියන එක මම රතු කරලා තියෙනවා. ඒකට එක හේතුවක් තියෙනවා. ඒ Vertex AI මෙතන මේ red colored කරලා තියෙන්නේ. එතකොට මම අද පෙන්වන්න යන tool එක මෙන්න මේ Vertex AI platform එක use කරලා develop කරපු එකක්. මෙන්න මේ Vertex AI use කරලා ඔයාලට කොහොමද product එකක් develop කරන්නේ? කොහොමද ඒක ආකිටෙක්චර් කරන්නේ? මූලිකම හිතන්නේ කොහොමද? AI පිළිබඳව විතරක් නෙමෙයි මේ Vertex AI platform එක ගැනයි මම මේ පෙන්වන්න යන tool එකට අදාළව background knowledge එකයි මුලින් ඉඳන්ම මම දීගෙන යනවා හැම සතියෙම අර කලින් කිව්වා වගේ. ඉතින් මේ කෝස් එක ඉවර වෙද්දී ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාලගේම ඒජන්ට් කෙනෙක් AI ඒජන්ට් කෙනෙක් ඩෙවලොප් කරගන්න. ඒක නම් දැන් ඒජන්ට් කෙනෙක් ඩෙවලොප් කරනවා කියන එක මහා ලොකු කාර්යයක් නෙමෙයි ඇත්තටම. ඒක හරිය සරලම දෙයක්. එහෙම නැත්නම් ඔයාලගේම ටූල් එකක් අද පෙන්වනවා වගේ ටූල් එකක් වෙන්න පුළුවන්. එහෙම අන්න ඒ වගේ යම්කිසි ටූල් එකක් ඩෙවලොප් කරන්නේ කොහොමද කියන එක මේ කෝස් එක ඉවර වෙද්දී ඔයාලට පුළුවන් වෙනවා. හරි. පළවෙනි සෙෂන් එක මම අර කිව්වා වගේ පටන් ගන්නෙම what is AI කියන එක එක්ස්ප්ලেইন කරලා. දැන් උදාහරණයක් විදිහට මම දැන් මෙතන ඉන්න අයගෙන් අහුවොත් AI කියන්නේ මොකක්ද? මම හිතන්නේ මෙතන ඉන්න පිරිසෙන් හරි 90%කටම හරි උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. right. දැන් ඔයාලා කෝස් එකට ආවා හෝ නැත අඩුම ගානේ මෙතනින් right. okay සමහර අය උත්තරයක් දීලා තිනවා think like human, act like human කියලා. යම් තාක් දුරකට හරි think like human, act like human. එතකොට දැන් AI solutions වල human අය විදිහටමද අපි හදන්නේ. දැන් ඔයාලා දැකලා ඇති ඔය cyborg අර බල්ලෝ එහෙම Boston Dynamics වලින් බල්ලෝ විදිහට හදලා තියෙනවා agents ලා right. එතකොට human කෙනෙක් වීමම අනිවාර්යද? right. තව එක්කෙනෙක් දීලා තියෙනවා නවීන් predictive models with no human in loop කියලා. හරි. එතකොට no human in loop කියන එක ගොඩක් අදාළ වෙනවා agent කතාවේදී. බලමු තව උත්තර එනවද කියලා. හරි.
මම කියන්න ඒ කියන්නේ සරලව දැන් ටෙක්නොලොජි දන්නේ නැති වුණත් ලොකුවට ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් AI වලට ලොකුවට අත්දැකීමක් නැති කෙනෙක්ට උනත් AI එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන කෘත්‍රිම බුද්ධිය කියලා. මොකද්ද කෘත්‍රිම බුද්ධිය කියන එක මේ සෙෂන් එක ඉවර වෙද්දී අඩුම ගානේ ඒක ඔයාලා ඔළුවට ගත්තා නම් ඒකත් මම හිතනවා ඒක මේ මගේ ජයග්‍රහණයක් කියලා. AI කියන්නේ දැන් අපි දන්නවා හිතලා වැඩ කරන්න පුළුවන් පද්ධති නිර්මාණය කිරීම. right? එහෙම නැත්නම් යම්කිසි පද්ධතියක් හිතලා ප්‍රශ්න සොල්ව් කරන්න ඕන නම් දැන් අපි දන්නවා කැල්කියුලේටර් එක උදාහරණයක් ගමු. දැන් කැල්කියුලේටර් එකට ඉලක්කම් දෙකක් දුන්නාම ඒක එකතු කරන්න ඒකට හිතන්න දෙයක් නැහැ. ඒක අපි දන්නවා මේක මේ එකතු කිරීම කියන දේ අපි දන්නවා 2 2 එකතු කරාම 4යි. ඒ ඔපරේෂන් එක අපි දන්නවා. එහෙම නැතුව අපි හිතමු කොළඹ ඉඳලා නුවර යනවා. එතකොට ඒකට හිතන්න ඕන නේ. අපි එක්ක බස් වලින් යන්න පුළුවන්, කෝච්චි වලින් යන්න පුළුවන්. කෝච්චි ස්ට්‍රයික් එකක් දැන් මේ දවස්වල වගේ මොකක් හරි තියෙනවා නම් අපි ට්‍රැවල් එකක් අරන් අතන්ට යන්න ඕන. ඊට පස්සේ බස් එකේ යන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේම වාහනයක එහෙම නැත්නම් පික්නී එකක් දාගන්න ඕනේ. අතරමැදදී ගොඩාක් වාදක එන්න පුළුවන්. ඉතින් ওই වගේ දේවල්දී අපිට හිතන්න ඕන. right? එහෙනම් යම්කිසි පද්ධතියකට හිතලා ප්‍රශ්න විසඳීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් යම්කිසි ප්‍රශ්නයක් විසඳන්න හිතන්න ඕන නම් අන්න ඒකට අපි කියනවා ඒ පද්ධතියට AI තියෙනවා කියලා. right? අර හිතීම කියන දේ තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. right? yes, process without wisdom. ඔව්. ඒක philosophical කාරණාවක් wisdom තියෙනවද නැද්ද කියන එක AI පද්ධතියකට. නමුත් ප්‍රධානම දේ වෙන්නේ what is AI කියලා කවුරු හරි වාගෙන් ඇහුවොත් යම්කිසි පද්ධතියකට හිතන්න පුළුවන්. හිතලා ප්‍රශ්න විසඳන්න පුළුවන්. right? ඒකට අපි කියනවා මේ පද්ධතිය AI පද්ධතියක් කියලා. ඉතින් සෙෂන් 1 එකේදී මම ඊට අමතරව ඩෙෆිනිෂන්ස් ගොඩාක් තියෙනවා. මේක ප්‍රැක්ටිකලි මම පෙන්නනවා. ඇයි මේකට හිතනවා කියන එක කොතනද වෙන්නේ? අපි දැන් ඔය හිතන්න පුළුවන් පද්ධති හදන්නේ කෝඩ් හරහා. right? දැන් අපි මේ ප්‍රෝග්‍රෑමින් හරහා තමයි හිතන්න පුළුවන් පද්ධතියක් දැන් මේ වෙනකොට වර්තමානයේදී අපි නිර්මාණය කරන්නේ. ඉතින් මේ මෙතනදී හිතනවා කියන කොටස වෙන්නේ කොතනදීද කියන එක අපි පළවෙනි සෙෂන් එකේදී කතා කරමු. right? ඒක තමයි පළවෙනි සෙෂන් එක පටන් ගන්නෙ. AI කියන්නේ මොකක්ද කියන මූලිකම තැන ඉඳලා. right? එතකොට මම මුලින් කිව්වා AI පද්ධති. එහෙම නැත්නම් AI වලට ඉගෙන ගන්න ක්‍රම ප්‍රධාන 3ක් තියෙනවා කියලා. එතකොට මේ වලින් ප්‍රධානම ක්‍රමය තමයි මෙන්න මේ supervised learning කියන්නේ. ඒ කියන්නේ supervised learning කියන්නේ කවුරු හරි කෙනෙක් ඉඳගෙන කියලා දෙනවා. දැන් අපිට කුඩා කාලේදී අපිට එක වසරේදී දෙක වසරේ එහෙම නැත්නම් මොන්ටිසෝරි යන කාලේදී අපිට අකුරු ලියන හැටි කවුරු හරි කෙනෙක් පිටිපස්සේ ඉඳගෙන කියලා දෙනවා. right? එතකොට මෙන්න මේ supervised learning ක්‍රමයට අපිට AI පද්ධති හදන්න පුළුවන්. දැන් එතකොට මෙන්න මේවා මේ supervised learning ඊට පස්සේ එනවා අපි unsupervised learning ඊට පස්සේ එනවා reinforcement learning ඔය වගේ දේවල් එනවා. හැබැයි දැන් මෙන්න මේවා වැදගත්ද කියලා කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේවා මේ ඉගෙන ගන්න එක. මේ supervised learning unsupervised learning ඊළඟට කතා කරන reinforcement learning. ඔව් වැදගත්. දැන් මම බැලුවොත් එහෙම මම වැඩ කරන කම්පැනි එකේ වේවා ඕනම කම්පැනි එක මේ generative AI විතරක්ම නෙමේ problem solve කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් supervised learning වගේ ක්‍රම වලින් ඒ කියන්නේ අපි ගාව දත්ත ගොඩාක් තියෙනවා නම් අපිට අපේම මොඩල් එකක් ට්‍රේන් කරගැනීමේ අවශ්‍යතාවය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් generative AI මොඩල් එකක්. හරිද? දැනටමත් ChatGPT හරි Gemini හරි ඔය වගේ Google සමාගම් වලින් දෙන මොඩල් එකක් අරගෙන අපේ ආයතනයේ තියෙන දත්ත දාලා අපිට ඒක තව චුට්ටක් ෆයින් ටියුන් කරගන්න වෙන අවස්ථා තියෙනවා. අන්න ඒක කරගන්න අපි supervised learning දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි ගාව තියෙන දත්ත ටිකකින් කොහොමද අපි AI එකකට උගන්වන්නේ? මේ දත්ත ටික දිහා බලලා ඔයා මෙන්න මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා අපි කොහොමද AI මොඩල් එකකට උගන්වන්නේ? right? අන්නේ පාර්ට් එක කරන විදිහ අපි දෙවෙනි සෙෂන් එකේදී කරනවා. කොහොමද supervised learning ක්‍රමය හරහා අපේම models නිෂ්පාදනය කරන්නේ? අපේ ළඟ තියෙන දත්ත කිහිපයකින් අපි කොහොමද හිතන්න පුළුවන් පද්ධතියක් නිර්මාණය කරන්නේ? ඔය එතකොට AI නිර්මාණය කරන්න තියෙන එක ක්‍රමයක්. supervised ආශ්‍රයෙන් අපි හිතන්න පුළුවන් පද්ධතියක් එහෙම නැත්නම් සිස්ටම් එකක් හදන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඊමේල් ස්පෑම් ෆිල්ටර් එක දැන් ඔයාලා දන්නවා ඇතිනේ ඔයාලගේ ඊමේල් එක ගත්තොත් එහෙම තියෙනවා පැත්තකින් අර ස්පෑම්ස් කියලා. right? එතකොට එතන තියෙන මෙන්න මේ supervised learning model එක. දැන් නම් යම් generative AI models language models උත් භාවිත අනිවාර්යයෙන්ම
ඒවට ඉන්ටිග්‍රේට් කරලා ඇති. නමුත් මේ ස්පෑම් ෆිල්ටරින් කියන එක මේ 2022ටත් කලින් ඉඳන්ම තිබ්බ දෙයක්. සෑහෙන දුරකට ඒක නිර්වද්‍යතාවයක් තිබ්බා. අපි 2022ට කලින් දැන් ඔය ජෙනරටිව් AI ආවේ 2022 අවසානයේ වගේ වෙද්දිනේ. ඊට කලින් ඉඳන්ම ඊමේල් ෆිල්ටර් කරන්න මේක ස්පෑම් එකක්ද මේක යම්කිසි වැරදි දේවල් තියනවද වෛරස් තියනවද ඕවන් ඒවා අඳුර ගැනීමේ හැකියාව තිබ්බා. ඒ 2022ට කලින් ඉඳන්ම. එතකොට අනේ ඒව කරන්නේ අපි ඊමේල්ස් අපි ගන්නවා ස්පෑම් තියෙන ඊමේල්ස් 1000ක් 2000ක් විතර අරගන්නවා. අරගෙන අපි කියනවා මේවා ලේබල් කරනවා මේවා ස්පෑම් තියෙන ඊමේල්. ඊට අමතරව තව ගන්නවා ඊමේල්ස් 2000ක් විතර ස්පෑම් නැති ඊමේල්. ඊට පස්සේ අපි කරන්නේ මේ අතරමැද තියෙන අපේ AI මොඩල් එකට කියනවා මෙන්න ස්පෑම් ඊමේල්ස් මෙන්න ස්පෑම් නැති ඊමේල්ස්. මේ ටික දිහා ඔයා බලාගෙන පැටර්න්ස් අඳුර ගන්න. ඊමේල් එකක් අලුතෙන් ආපුහම මේක ස්පෑම් එකක්ද මේක ස්පෑම් නැති ඊමේල් එකක්ද කියලා අන්නේ ක්‍රමයට අපි උගන්වනවා. අර ඊමේල්ස් 4000ම දාලා 2000ක් ස්පෑම් තියෙන ඊමේල්ස් 2000ක් ස්පෑම් එකක් නොවන ඊමේල්ස්. ඔයද 4000ම අපි යාට පෙන්නලා අපි ඒව සුපර්වයිස් කරනවා මෙතනින් ඔයා පැටර්න්ස් අඳුර ගන්න. හැබැයි අපි මේ පැටර්න්ස් මොනවද කියලා දන්නේ නැහැ. ගොඩක් වෙලාවට දැන් සුපර්වයිස් ලර්නින් කරන ක්‍රමත් විශාල ගණනක් තියෙනවා. නමුත් ඔය බොහෝ දේවල් වලදී අපි එයා ඉගෙනගත්ත පැටර්න්ස් මොනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මෙයා ඒක කරන්න ඉගෙන ගත්තා කියලා. හරි. එතකොට සුපර්වයිස් ලර්නින් ආශ්‍රයෙන් අපි පද්ධති නිර්මාණය කරන්නේ කොහොමද කියන එක දෙවෙනි සෙෂන් එකේදී ඉගෙන ගන්නවා. මම අර මුලින් කිව්වා වගේ 1 2 3 සහ 4 වෙනි සෙෂන් එක යනකම් මේවා මේ බේසික් ලෙවල් එකෙන් මම කරන්නේ. මම හිමීට අර ප්‍රෝග්‍රෑමින් බේසික් උත් කෝඩ් එකේ ගොඩාක් ලයින් එකෙන් ලයින් එකත් එක්ස්ප්ලেইন කරගෙන තමයි මම කරන්නේ ඔයාලගේ කෝඩින් නොලෙජ් එකත් රිෆ්‍රෙෂ් වෙන්න සහ මේවා වෙන්නේ කොහොමද කියලා. මොකද දැන් මම හිතන්නේ මේ ගොඩක් අයට කෝඩින් නොලෙජ් එකත් ලොකුවට නැහැ. දැන් වයිබ් කෝඩින් ඒ වගේ දේවල් ආපු නිසා කෝඩ් එක තේරුම් ගන්නේ නැහැ. ඒක ගැනත් මම පොඩ්ඩක් කතා කරන්න. දැන් ඔය වයිබ් කෝඩින් ඇවිල්ලා තියෙනවානේ. වයිබ් කෝඩින් හොඳයි. අපිට ඉක්මනට කෝඩ් සහ ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කරන් යන්න පුළුවන්. හැබැයි කෝඩ් එක තේරෙනවා නම් එතනදී අපිට ලොකු වටිනාකමක් එනවා. දැන් කෝඩ් එක තේරෙන්නේ නැතුව අපි නිකන් කිව්වොත් මට මෙහෙම දෙයක් ඕන කියලා කෝඩ් ටිකක් ඔයාලට ජෙනරේට් වෙයි නිකන් ඒ වැටින් අර මේ ජර්මන් වගේ තමයි. අපිට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍යතාවය අපිට පුළුවන්කම තියෙන්න ඕන ඒ කෝඩ් එකෙන් එහෙම නැත්නම් ඒ කෝඩ් කොටසෙන් උනේ මොකද්ද කියන අවබෝධය අපිට වැදගත්. ඉතින් මේ ඔයාලා AI වලින් ප්‍රොඩක්ට්ස් හැදුවත් ඉගෙන ගත්තත් අර යම්කිසි තාක් දුරකට ඒ කෝඩ් එකෙන් වෙන්නේ මොකද්ද කියන නොලෙජ් එක අතහැර ගන්න එපා. එහෙම අයව සමහර වෙලාවට රිප්ලේස් වෙන්නත් පුළුවන්. මොකද අවසානයේට ගිහිල්ලා ඔයාලා ප්‍රොඩක්ට් එකක් හැදුවත් ඒකේ ඕනර්ෂිප් එක ගන්න එතන මිනිස්සෙක් ඉන්නවා. රයිට්? ඔයාලා වයිබ් කෝඩින් හරි ඒජන්ටික් කෝඩින් හරි ඔය ඕනම දෙයකින් ඔයාලා ප්‍රොඩක්ට් එකක් හැදුවා කියමු. හැබැයි ඒකේ ඕනර්ෂිප් එක, ඒකේ රෙස්පොන්සිබිලිටි එක අවසානයේදී අපි දෙන්නේ මිනිස්සෙට. එතකොට මේ මිනිස්සයාට අනිවාර්යෙන් තමන් හදපු ප්‍රොඩක්ට් එක ගැන nuts and bolts එයා දැනගෙන ඉන්න ඕනේ. යම් තාක් දුරකට ඔයාලා කෝඩින් නොලෙජ් එක නැති කරගන්න එපා. දැන් AI කරාට මම ඒක කෝඩින් නොලෙජ් එක ඕනේ නැහැ කියන තැන මම කවදාවත් ඉන්නේ නැහැ. කෝඩින් නොලෙජ් එක පුළුවන් තරම් නැති නොවි ඉන්න බලන්න. ඒකත් ඔයාලා ඉගෙන නොගෙන ඉන්න එපා. කෝඩින් නොලෙජ් එක නැතුව ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන් වූ පමණින්. රයිට්. එතකොට තුන්වෙනි සෙෂන් එකේදී unsupervised learning මේකත් හරිය ලස්සන මේ ක්‍රමයක් බුද්ධිමත් පද්ධති නිර්මාණය කරන්න. දැන් ඉස්සෙල්ලා එකේදී අපි දුන්න ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තොත් අපි එයාට ඉගැන්නුවේ ඊමේල්ස් 2000ක් අරගෙන අපි කිව්වා මේ ඊමේල්ස් 2000 ස්පෑම් මේ ඊමේල්ස් 2000 වෛරස් තියෙනවා කියලා අපි එයාට කිව්වා. එහෙම නැත්නම් තව ඊමේල්ස් 2000ක් අරගෙන එයාට පෙන්නුවා මෙන්න මේ ඊමේල්ස් වල වෛරස් මොකක්වත් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා එයාට පෙන්නුවා. එයාට අපි එතකොට අපි ඉන්පුට් එකක් තියෙනවා අවුට්පුට් එකක් පෙන්වනවා. හරි උත්තරෙත් එයාට අපි දෙනවා. මෙන්න ප්‍රශ්නය මෙන්න උත්තරේ. අන්න ඒ විදිහට අපි මේ දෙපැත්තම අපි මෙයාට ඉගෙනුවා. එතකොට unsupervised learning වලදී අපි කරන්නේ මේ උත්තරේ නැතුව තමයි අපි මෙයාට ඉගෙන ගන්න කියන්නේ. එතකොට දැන් මේ ලෝකේ තියෙන දත්ත වලින් 100ට ඉස්සෙල්ලා අපි කිව්වා 90ක් පහුගිය අවුරුදු දෙකේ ජනනය වෙච්ච ඒවා. ඔය 90%න් මට හොඳටම ෂුවර් 70ක් 80ක්ම මේ unsupervised learning වලින් ඉගෙන ගන්න පුළුවන් විදිහට තියෙන දත්ත තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒවල උත්තර නැහැ. ලේබල් කරලා නැහැ. නිකන් දත්ත එක පද්ධති වලින් ජෙනරේට් වෙලා තියෙනවා. මේ දත්තය මොකක්ද? මේක මොකක්ද? කියන
ඒ විදිහට ලේබල් දත්ත නෙමෙයි ගොඩක් තියෙන්නේ ලෝකේ. right? උදාහරණයක් විදිහට PDF වල වෙන්න පුළුවන්, Excel වල වෙන්න පුළුවන්, අපේ එක ජෙනරේට් කරන රිපෝර්ට්ස් වල වෙන්න පුළුවන්, මොකක් හරි ආයතනයක නම් ඒ ආයතනයේ ලොග්ස් ටික වෙන්න පුළුවන්. ඕවා කිසිම මේ ලේබල්ඩ් දත්ත නෙමෙයි. මේව මොකේට අදාළවද? අන්න එහෙම කියලා උත්තර සපයපු දත්ත නෙමෙයි ගොඩක්ම මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒ දත්ත භාවිතා කරලත් අපිට බුද්ධිමත් පද්ධති නිර්මාණය කරන්න පුළුවන්. දැන් හොඳම උදාහරණය තමයි දැන් මෙතන මේ උදාහරණය මම දීලා තියෙන Amazon. Amazon නැති වුණා. අපිට පුළුවන් ඕනනම් පද්ධතියක් හදන්න උදාහරණයක් විදිහට අපේ ලංකාවේ කීල්ස් ෆුඩ් සිටි හරි ඔය වගේ ඕනම එකක අපිට ගිහාම අපිට දැනටමත් පද්ධතියක් හදන්න පුළුවන් කීල්ස් වලට ගියපු ගමන්ම ඔයාට මැසේජ් එකක් හරි මොකක් හරි එන එක ඔයාට රෙකමන්ඩ් කරන්න. එතකොට අපිට ඕන හදන්න පුළුවන් 90ක් 95ක කොන්ෆිඩන්ස් එකකින් ඒ වෙන රෙකමන්ඩ් කරන ප්‍රොඩක්ට් එක මෙහා ගන්නවමයි කියලා. ඒ වගේ දේවල් දැනටමත් හදන්න පුළුවන්. ඒක හදලා නැහැ එහෙම. ඒ වුණාට ඒවා කරන්න පුළුවන් දේවල්. දැන් අපි ගාව මොකක් හරි ඒ වගේ ආයතනයක් හදනවා. කඩේ ඇතුළට ගිය ගාම මෙයාට මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකේ තියෙනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඔයා ගත්තාම ඔයාට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවාද? අනිවාර්යයෙන්ම අපිට ලොකු කොන්ෆිඩන්ස් එකකින් කියන්න පුළුවන්. එයා ඒක අනිවාර්යෙන් අද ගන්නවා. ඒ වගේ පද්ධති හරිම ලේසියෙන් දැනටමත් හදන්න පුළුවන්. එතකොට ඒ වගේ හදන්න ක්‍රමය තමයි unsupervised learning ක්‍රමයෙන් අපිට ඒ දේවල් ලේසියෙන් හදන්න පුළුවන්. එතකොට තුන්වෙනි දවසේදී ඔයාලා ඉගෙන ගන්නවා මේ unsupervised learning එහෙම නැත්නම් ලේබල් කරලා නැති ලෝකේ ගොඩාක්ම දත්ත තියෙන ක්‍රමය ඕක භාවිතා කරලා බුද්ධිමත් පද්ධතියක් අර වගේ හදන්නේ කොහොමද කියලා. හරි. දැන් සෙෂන් 3 වලින් පස්සේ හරිනම් එන්න ඕනේ reinforcement learning කියන එක. හරි ට්‍රැඩිෂනල් AI කෝස් එකක් නා. right? සාමාන්‍යයෙන් AI කෝස් එක අපි මුලින්ම පටන් ගන්න පළවෙනිම පටන් ගත්තා වගේ what is AI, දෙවෙනි එක supervised learning, තුන්වෙනි එක මෙන්න මේ වගේ unsupervised learning. ඔක තමයි සාමාන්‍ය පිළිවෙල. ඒ දක්වා දැන් අපි පිළිවෙලට ආවා. හතරවෙනිට ඊළඟට සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඕනේ එහෙම නැත්නම් ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ reinforcement learning. right? හැබැයි reinforcement learning නෙමෙයි අපි ඊළඟට ඉගෙන ගන්නේ neural networks. මොකද neural networks ආශ්‍රයෙන් reinforcement learning කරන එක ඊට වැඩි හොඳයි කියලා මම හිතනවා. සහ අපි මේක ස්පීඩ් යන්න ඕන නිසා අර මුල් සෙෂන්ස් දෙක තුන අපි අර බේසික් AI ඔය ඒ සෙෂන්ස් කීපේ වල කරද්දී වලට AI ගැන කොන්ෆිඩන්ස් එකක් එනවා. මේක තමයි AI කියන්නේ. මෙහෙමයි අපි බුද්ධිමත් පද්ධති හදන්නේ. මේක මේ මහා ලොකු දෙයක් නැහැ. මේක මේ නිකන් මේකට සිතුවිලි පහළ වෙනවද? මෙයාට ජීවයක් තියනවද? ඔය වගේ ප්‍රශ්න ටික විසඳලා යනවා පළවෙනි සෙෂන් දෙක තුන වගේ කරද්දී. එතකොට ඔයාලට තේරෙනවා මේක නිකන් බුද්ධිමත් පද්ධතියක් විතරයි. බුද්ධියයි හිතන්න පතන්න පුළුවන් ඔයයි වෙනස් දේවල් කියලා ඔයාලට අවබෝධ වෙලා යනවා දෙවෙනි තුන්වෙනි විතර සෙෂන් එක යද්දී. ඊට පස්සේ හතරවෙනි සෙෂන් එකේදී ආයෙ පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවා නියුරල් නෙට්වර්ක්ස් කරද්දී. නියුරල් නෙට්වර්ක්ස් භාවිතා කරලා බුද්ධිමත් පද්ධති හදද්දී මේ වලට නම් නිකන් ජීවයක් තියෙනවද? එයාලට තමන් පිළිබඳ අදහසක් තියෙනවද කියලා පොඩ්ඩක් ආයෙ පැටලිලිලක් එනවා නියුරල් නෙට්වර්ක්ස් ගැන ඉගෙන ගනිද්දී. නියුරල් නෙට්වර්ක්ස් කියන්නේ හරි ඉන්ටරෙස්ටිං ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ මේවා ආශ්‍රයනොත් අපිට බුද්ධිමත් පද්ධති හදන්න පුළුවන්. විශේෂත්වය තමයි මේ නියුරල් නෙට්වර්ක්ස් කියන්නේ අපි මොලේ අපි මිනිස්සු සහ සත්තු ගොඩක් අය දේවල් ඉගෙන ගන්න කොහොමද? හිතන්නේ පතන්නේ කොහොමද? අන්න ඒක මිමික් කරලා. ඒ කියන්නේ ඒක අනුකරණය කරලා හදන පද්ධතියක්. දැන් ඉස්සෙල්ලා අපි ඉගෙනුවේ සිස්ටම්ස් වලට සුපර්වයිස්ඩ් සිස්ටම්ස් කරා, අන්සුපර්වයිස්ඩ් සිස්ටම්ස් කරා, තව රීන්ෆෝස්මන්ට් ලර්නින් තියෙනවා. ඒ වගේ ඒ වලදී අපි පද්ධති හැදුවේ මේ අර මිනිස්සුන්ගේ මොලේ වයර් වෙලා තියෙන විදිහ අනුව හිතලා නෙමෙයි. අපි වෙනම ලර්නින් ඇල්ගොරිතම්ස් භාවිතා කරලා වෙනම ඇල්ගොරිතම් භාවිතා කරලා තමයි ඒ වලට ලර්න් කරනවා කියන එක පාවැද්දුවේ. හැබැයි නියුරල් නෙට්වර්ක්ස් තමයි ෆියුචර් එක සහ දැනටමත් ඔය chat GPT ඔය හැම එකම ඩෙවලොප් කරලා තියෙන නියුරල් නෙට්වර්ක්ස් භාවිතා කරලා. එතකොට මේක ඉගෙන ගත්තාම ඔයාලට AI විතරක් නෙමෙයි අපි හිතන්නේ පතන්නේ කොහොමද කරන්න කියන එකත් ඉගෙන ගන්න පුළුවන්. මම මේ කතා කරනවානේ දැන් මේ වෙලාවේ මම කතා කරනවා. මේ කතා කරන වචනයක් පාසා මගේ මොළේ ඇතුලේ වෙන්නේ මොනවද? මගේ සිතුවිලි ජනනය වෙන්නේ කොහොමද? ඒව කොහොමද මගේ හිත මොළේ ඇතුලේ සිද්ධ වෙන මේ ඉලෙක්ට්‍රිකල් සිග්නල්ස් එහා මෙහා වීමෙන් ඒක කොහොමද වචනයක් බවට පත් වෙන්නේ? ඒක මම කොහොමද අඳුනගන්නේ? ඔන්න ඔය දේවල්
අපිට කතා කරනවා සහ සාමාන්‍ය AI course එකකදී ඒ දේවල් කතා කරනවා. ඉතින් ඒකම තමයි අපි ඊට පස්සේ නියුරල් නෙට්වර්ක් එකක් ආශ්‍රයෙන් මොලේ අපේ ඇතුළේදී නියුරෝන් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? ඒ ආශ්‍රයෙන්ම තමයි අපි නියුරල් නෙට්වර්ක්ස් කම්පියුටර්ස් ඇතුළේදී හදන්නේ. එතකොට අපි යාළුව ට්‍රේන් කරනවා විවිධ ඇල්ගොරිතම්ස් භාවිතා කරලා. එයාලගේ ලර්නින් ඇල්ගොරිතම් එක අපි හිතන අපි දේවල් ඉගෙන ගන්න ඇල්ගොරිතම් එකට 80%ක් විතර සමානයි. 100%ක්ම නැහැ. නමුත් ගොඩාක් අපි හිතන පතන විදිහ අපි දේවල් ඉගෙන ගන්න විදිහ නියුරල් නෙට්වර්ක්ස් සෙෂන් එකේදී අපි කතා කරමු. සහ ඊට අමතරව නියුරල් නෙට්වර්ක් එකක් හදන්නේ කොහොමද? රයිට්. නියුරල් නෙට්වර්ක් එකක් හදලා අපි කොහොමද ප්‍රශ්න විසඳන්නේ කියන එකත් 4 වෙනි සෙෂන් එකේදී බලනවා. රයිට්. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මම ඒකට එන්නම්. ඊට පස්සේ 5 වෙනි සෙෂන් එක. මෙන්න මේකේ මේ මම හරි ආසයි මෙතන මේ ඇවිල්ලා තියෙන ඉමේජ් එකට. මේ ඉමේජ් එක මම දැන් මේ ස්ලයිඩ් සෙට් එක හදලා අද තමයි ඔය ඉමේජස් ටික ජෙනරේට් කරේ. ඔතන මම හරි ආස ඉමේජ් එකක් තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් සහ එම්බෙඩින්ග්ස් වලට ඇවිල්ලා තියෙන ඉමේජ් එක. අර ලස්සන හොඳ කණු දෙකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒක ඔයාලට තේරෙනවා ට්‍රාන්ස්ෆෝමර් සහ එම්බෙඩින්ග්ස් කරද්දී දැන් ට්‍රාන්ස්ෆෝමර් එකක් ගත්තාම තියෙනවා එන්කෝඩර් සහ ඩිකෝඩර් කියලා. අපි කතා කරමු පස්වෙනි සීසන් එකේදී කියන්නේ. ඇත්තටම ChatGPT වැඩ කරන්නේ කොහොමද? BERT ඔය වගේ දේවල්. ඇත්තටම මේවා කොහොමද අපි දැන් මොන හරි ප්‍රශ්නයක් අහපුවාම උත්තරය දෙන්නේ? ChatGPT හදලා තියෙන මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර්ස් කියන ආකිටෙක්චර් එක සහ ඒකේ තියෙන එම්බෙඩින්ග්ස් කියන ඇල්ගොරිතම් එකක් තියෙනවා. අන්න ඒවා භාවිතා කරලා තමයි ඔය ChatGPT පද්ධතිය හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒව ඇතුලේ තියෙන නියුරල් නෙට්වර්ක්ස් හැබැයි නියුරල් නෙට්වර්ක්ස් ඒ කියන්නේ ඔය නියුරෝන යම්කිසි විශේෂ ආකාරයකට ඕගනයිස් කරලා. ඒකට තමයි අපි කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා. එතකොට එම්බෙඩින් නෙට්වර්ක් එකක් කියන්නේ ඔය නියුරල් නෙට්වර්ක්ස් අරගෙන අර නියුරෝන අපි කලින් කතා කරපු නියුරෝන අරගෙන යම්කිසි විශේෂ ආකාරයකට මේවා ඕගනයිස් කරනවා. ඕගනයිස් කරපු එකට තමයි අපි කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. එහෙම නැත්නම් එම්බෙඩින් ලේයර් එකක් කියලා. එතකොට අන්න ඒවා භාවිතා කරලා තමයි එහෙම ඕගනයිස් කරපු සෙට් ලේයර්ස් එහෙම නැත්නම් අපි ඕගනයිස් කරන නියුරෝන කීපයක් අරගෙන ට්‍රාන්ස්ෆෝර්ම් එකක් විදිහට ඕගනයිස් කරනවා. තව නියුරෝන කීපයක් අරගෙන එම්බෙඩින්ග්ස් ලේයර් එකක් විදිහට ගන්නවා. ඒ වගේ ඒවා කීපයක් කරලා තමයි අපි ওই ChatGPT පද්ධති හදලා තියෙන්නේ. ඉතින් ඒවා ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? ඒවල ඔය ටෝකන්ස් කියන්නේ මොනවද? ඔය වගේ දේවල් අපි කතා කරනවා පස්වෙනි සෙෂන් එකේදී. මේකෙදි හැබැයි පස්වෙනි සෙෂන් එකේදී අපි ට්‍රාන්ස්ෆෝර්ම් එකක්වත් ඒකක් හදන්නේ නැහැ. මොකද ඒකක් හදන්න නැත්නම් ලොකු කම්පියුටේෂන් එකක් බව එකක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ සෙෂන් එකේදී අරමුණ ඔයාලට මේ ChatGPT BERT ඔය ඔයාලා තියෙන මැජික් එක අයින් කරන එක. දැන් කට්ටිය හිතන් ඉන්නවනේ මේ මෙයාට හිතන්න පුළුවන් අපි කතා කරන දේවල් ගැන අයිඩියා එකක් තියෙනවා. මේ අන්න ඒ වගේ දේවල්. අන්න ඒ වල තියෙන මැජික් ගතිය ඔයාලට අයින් කරන එක තමයි පස්වෙනි සෙෂන් එකේ අරමුණ. මොකද මම හිතනවා මේ AI මොකක් හරි මේ වගේ කෝස් එකක් අද කාලේ කරනවා නම් එතනදී ඔයාලට අනිවාර්යෙන් අවබෝධයක් තියෙන්න ඕනේ මේ ChatGPT ඔය වගේ LLMs වැඩ කරන විදිය ගැන. නැත්නම් ඒකේ තේරුමක් නැහැ. මොකද අඩුම ගානේ කෝස් එක ඉවරුනාට පස්සේ බය නැතුව හරි ChatGPT වගේ systems use කරන්න පුළුවන්. අවබෝධයෙන් use කරන්න හැකියාව ඔයාලට එනවා. ඉතින් අද කාලේ යම්කිසි AI කෝස් එකක් තියෙනවා නම් ට්‍රාන්ස්ෆෝමර්ස් උගන්වන්නේ නැති ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන සෙෂන් එකක් නැති ඒක තේරුමක් නැති දෙයක් වෙනවා. මොකද ඒකෙන් පස්සේ ඔයාලට මෙච්චර ලෝක පරිවර්තනයක් සිද්ධ වෙන මේ ටෙක්නොලොජි ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. රයිට්. 6 වෙනි සෙෂන් එක වෙද්දී හරි ඉන්ටරෙස්ටිං දෙයක් වෙනවා. මම කලින් කිව්වා මේ හැම සෙෂන් එකකම පළවෙනි සෙෂන් එකේ ඉඳලා වටීසේ සෙෂන් එකේ ඉඳලා දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ඔය හැම සෙෂන් එකකම හැමදාම මම විනාඩි 15ක් හෝ 20ක් යම්කිසි ප්‍රමාණයක් අරගන්නවා. අරගෙන ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් තව දෙයක් හදන්න මම බේසික් නොලෙජ් එක දීගෙන එනවා. එක ප්ලැට්ෆෝම් එකක් භාවිත කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි බේසික් නොලෙජ් ටිකක් මම දීගෙන එනවා තව විනාඩි 20ක් අරගෙන. 20ක් හෝ 15ක් අරගෙන. අන්න ඒක මෙන්න මේ 6 වෙනි සෙෂන් එක වෙද්දී ලොකුවටම මම භාවිත කරනවා මේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක. මොකද මෙතනදී මම ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා දැනට අපිට AI tools හදන්න use කරන්න පුළුවන් ලේසිම platforms. දැන් උදාහරණයක් විදිහට පළවෙනි සෙෂන් එකේදී දෙවෙනි සෙෂන් එකේදී අපි අර supervised unsupervised ඔය වගේ දේවල් කෝඩ් කරා. right මුලින් ඉඳන් අපි කෝඩ් කරනවා. හැබැයි එහෙම කෝඩ් කර ඉන්න ඕනේ නැහැ දැන්. right ඔයාලට බේසික් knowledge එක ගන්න ඒ ටික දැනගන්න ඕනේ. මෙතනදී මේ වාදී වෙන්නේ මේකයි. confidently ඔයාලට ඒක apply කරන්න ඒ knowledge එක ඕනේ.
හැබැයි හැමදාම මුලින් ඉඳන් එහෙම කරගෙන ඉන්න ඕනේ නැහැ ටූල්ස් හදද්දි. right? ඔයාලා දන්නවා දැන් මෙතනදි මේකයි වෙන්නේ සුපර්වයිස්ඩ් විදිහට මම ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න ඕන නම් මේ සුපර්වයිස් කියන්නේ මේකයි කියන අවබෝධය ඔයාලට දැන් තියෙනවා. එතකොට 6 වෙනි සෙෂන් එකට ආපුවාම අර දැනට තියෙන platforms භාවිතා කරලා ඒ වගේ ප්‍රශ්න ලේසියෙන් විසඳන්නේ කොහොමද කියන එක මම ඉන්ට්‍රොඩියුස් කරනවා. ඊට අමතරව අපි අර හැමදාම විනාඩි 15 20 වගේ අරගෙන කතා කරන් ආපු ටූල් එක හදන්න ලොකු නොලෙජ් කොටසක් මම මේ 6 වෙනි සෙෂන් එකේදී දෙනවා. කොහොමද මේ platforms භාවිතා කරන්නේ? ඒකේ ඒ platform එකෙන් platform එකේ වෙනස මොකද්ද දැන්? ඔය platform මම කියන platform මොකද්ද කියලා කිව්වේ නෑ. platform කියන්නේ දැන් Google, Meta, OpenAI, Hugging Face ඔය වගේ AI tools අපිට හදන්න AI solutions හදන්න තියෙන අපිට සපයන සේවාවක්. අපිට එතකොට Google වල Vertex AI තියෙනවා, OpenAI වල එයාලගේ applications develop කරන playground එක තියෙනවා. එයාලගේ APIs තියෙනවා. ඊට පස්සේ Hugging Face වල තව එකක් තියෙනවා. ඔය වගේ ගොඩාක් අපිට දැන් AI applications හදන්න දීලා තියෙන services තියෙනවා. මේ ප්‍රධාන ආයතන වලට අමතරව තව කුඩා ආයතන AI applications හදන්න platforms ගොඩාක් දීලා තියෙනවා. ඉතින් මේවා භාවිතා කරන්න දැන් දැනගන්න ඕනේ. ඒවා භාවිතා කරලා කොහොමද අපේ හිතට එන සිතුවිල්ල ඉක්මනට ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දාන්නේ. උපරිම මාසයක් වගේ ඇතුළත කොහොමද තමන්ට එන අයිඩියා එකක් තමන් විසින් හිතන්නකෝ වට තව කවුරුවත් නැහැ කියලා. වාට එහෙම මේ ටීම් එකක් ෆෝම් කරන්න කම්පැනියක් හදන්න කට්ටිය නැහැ. ඔයාට මෙන අයිඩියා එකක් ඔයා කොහොමද තනියම හදලා උපරිම මාසයක් වගේ ඇතුළත එළියට දාන්න කියන එක කරන්න පුළුවන් මේ platforms පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙනවා. එතකොට 6 වෙනි සෙෂන් එක ගොඩක් වැදගත් සෙෂන් එකක් මම හිතනවා වැදගත්ම සෙෂන් එක වෙයි අපේ ලෙක්චර් සීරීස් එකේ. ඊට පස්සේ 6 වෙනි සෙෂන් එකෙන් පස්සේ අපි යනවා ඉන්ටෙලිජන්ට් ඒජන්ට්ස්ලා හදන්න. එතකොට මේකේදී ඔය platforms භාවිතා කරලා හදන්නත් පුළුවන්. භාවිතා කරලා හරිම ලේසියෙන් අපිට මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අතින් උනත් හදන්න පුළුවන්. මෙතනදී මම බලාපොරොත්තු වෙන මුලින්ම සෙෂන් එකෙන් භාගයක් අරගෙන අතින් කොහොමද ඒජන්ට් කෙනෙක් හදන්නේ ඔය platform එකක් භාවිතා කරන්නේ නැතුව. මොකද මම හිතනවා මේ knowledge එක ඔයාලට ඕන වෙනවා ඒජන්ට් කෙනෙක් කියන්නේ මොකද්ද කියන එක හරියට අවබෝධ කරගන්න. ඊට පස්සේ අපිට අර වගේ platform එකක් භාවිතා කරලා multi agent system එකක්. ඒ කියන්නේ ඒජන්ට්ස්ලා කීප දෙනෙක් යොදවලා අපේ ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද? අන්න ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද කියන එක අපි 7 වෙනි සෙෂන් එකේදී කරනවා. එතකොට 7 වෙනි සෙෂන් එක තනිකරම යන්නේ අර platforms භාවිතා කරලා විතරක් නෙමෙයි. මුලින්ම අපි ඒජන්ට් කෙනෙක් තනියම අතින් හදන්නේ කොහොමද? ඊට පස්සේ අර වගේ platform එකක් use කරලා multi agent solution එකක්. ඒජන්ට්ස්ලා කීප දෙනෙක් අරගෙන ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද කියන එක අපි 7 වෙනි සෙෂන් එකේදී කරනවා. 8 වෙනි සෙෂන් එක. එතකොට ඔයාලා මේ දවස් ටිකේ බැලුවා නම් ඔය Google, Microsoft, ඊට පස්සේ Meta ඔය හැම එකම keynote speaks තිබ්බා. ඒ කට්ටියගේ AI products පෙන්නන keynote speaks පහුගිය සතිය දෙක ඇතුළත ගොඩාක් තිබ්බා. ඉස්සර නම් දැන් Google keynote speak එකක් ගත්තාම මේ කට්ටිය හදපු products පෙන්නන්නේ. ඊට පස්සේ ඊට කලින් අවුරුද්දේ අපි දැක්කා 150ක් විතර AI ගැන කතා කරේ. දැන් කතා කරන්නේ AI ගැනම විතරයි. ඔය ගොඩාක් keynote speaks වල. එතකොට මෙන්න මේ keynote speaks හැම එකම ගත්තොත් ඔයාලා බැලුවොත් මෙන්න මේ වචනේ MCP කියන වචනය කොච්චර භාවිතා වුණාද කිව්වොත් විශේෂයෙන්ම Google keynote එකේ මම හිතන්නේ වාක්‍ය 5කට සැරයක් අනිවාර්යෙන් MCP කියන වචනය කියනවා. right? එතකොට මේක තමයි AI වල අනාගතය. ඒ කියන්නේ දැනට MCP කියන එක මම සරලව පැහැදිලි කරන්නම්. දැන් අපි දන්නවා AI generative AI විශේෂයෙන්ම 2022 අවසානයේ වගේ නම් තමයි ප්‍රචලිත වෙන්න ගත්තේ. එහෙම නැත්නම් AI කියන එක ඉස්සරහින් තිබ්බා. දැන් අපි මාස්ටර්ස් කරද්දී මේ Gen AI තිබ්බේ නැහැ අතරම. හැබැයි අපි දැනගෙන හිටියට මුළු ලෝකේ ගොඩක් AI කියන එකට ફોකස් එක දෙන්න පටන් ගත්තේ 2022 න් පස්සේ. හැබැයි 2022කට කලින් අපේ සිස්ටම්ස් හැදිලා තිබ්බා. අපි ඩිජිටලි ලෝකේ ඕන තරම් සිස්ටම්ස් තියෙනවා. දැනටමත් තියෙනවා. දැනටමත් තියෙන පද්ධති වලට ඉන්ටෙලිජන්ට් කරලා නැහැ. ඉන්ටෙලිජන්ට් දැන් ගොඩක් අය කරගෙන යන්නේ දැන් තියෙන පද්ධති. නමුත් ඉන්ටෙලිජන්ට් ඇප්ලිකේෂන්ස් ප්‍රොඩක්ට්ස් නෙමෙයි 2022කට කලින් තිබ්බේ. හැබැයි මම අර මුලින්ම පටන් ගත්තා වගේ පටන් ගද්දි කිව්වා වගේ දැන් මේ ඇප්ලිකේෂන්ස් අපි ඉන්ටෙලිජන්ට් කරන්න ඕනේ.
ඒ කියන්නේ ඒ කට්ටියට හිතන්න පුළුවන් පද්ධති බවට පත් කරන්න. ඉතින් අන්න ඒක කරන්න ලේසිම ක්‍රමයක් තමයි මෙන්න මේ MCP කියන්නේ Model Context Protocol. ඒ කියන්නේ සරලවම අපි මොකක් හරි පද්ධතියක් අපි හිතන්න අපි ගාව තියෙනවා. අපිට ඕන දැන් මේක ඉන්ටෙලිජන්ට් කරන්න. මෙයාට හිතන්න පුළුවන්කම ඒ හැකියාව මෙයාට දෙන්න ඕනේ. එතකොට අපි කරන්නේ මෙයාට ගෙනල්ලා අපි LLM එකක් ChatGPT ඔය වගේ දෙයක් ගෙනල්ලා නිකම්ම එයාට ඉන්ටිග්‍රේට් කරාට හරියන්නේ නැහැ. එතකොට අපි අර කලින් ඒජන්ට් කෝස් එකේදීත් මේකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගන්නවා. මෙයාට මේ බාහිර ලෝකයේත් එහෙම නැත්නම් දැනටමත් අපි ඩෙවලොප් කරලා තියෙන ඇප්ලිකේෂන්ස් එක්ක ඉන්ටරැක්ට් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. දැනටමත් අපි API එකක් ගමු. මම වැඩි මේ ටර්ම්ස් යූස් කරන්නේ නැතුව ඉන්නේ. නමුත් API එකක් එහෙම නැත්නම් දැනටමත් හදලා තියෙන සොලියුෂන් එකක්, ප්‍රොඩක්ට් එකක්, ඇප්ලිකේෂන් එකක්, මොකක් හරි පද්ධතියක් දැනටමත් හදලා තියෙන එකක් හිතමු. ඔන්න ඔය පද්ධතිය අපේ ඒජන්ට් කෙනෙක්ට AI අපි හදපු අලුත් ඒජන්ට් කෙනෙක්ට මේක ඉන්ටරැක්ට් කරන්න ඕන. මේක භාවිතා කිරීමේ අවශ්‍යතාවය වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකේ අවශ්‍යතාවය ලේසියෙන්ම සපයන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔය Model Context Protocol කියන ක්‍රමය. ඉතින් මේක තමයි ඒක කියන්නේ AI වල අනාගතයේදී AI වල අනාගතය කියලා. AI එක පද්ධති. එක කට්ටිය දැන් ලෝකෙ ඉස්සරහට AI පද්ධති සීග්‍රයෙන් හදනවා. එතකොට AI පද්ධති අතර කමියුනිකේෂන් එක කරන්න. AI පද්ධති එකිනෙකාව හොයාගන්න. ඔන්න ඕක කරන්නේ මෙන්න මේ Model Context Protocol කියන එක හරහා. එතකොට අපි 8 වෙනි සෙෂන් එක අවසාන සෙෂන් එකේදී කරන්නේ මෙන්න මේ Model Context Protocol කියන ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරලා සම්පූර්ණ AI ඇප්ලිකේෂන් එකක් හදනවා. එතකොට මේකෙදී AI server එකකුත් තියෙනවා. ඒක sorry MCP server කියලා එකක් තියෙනවා. MCP application කියලා එකක් client කියලා එකක් තියෙනවා. MCP host කියලා තියෙනවා. මේ වගේ terms කීපෙම තියෙනවා. නමුත් ඒ හැම එකම අපි විසඳ ගන්න ගමන් ඒවා ගැන තේරුම් ගන්න ගමන් අපි 8 වෙනි සෙෂන් එකේදී සම්පූර්ණයෙන්ම මේ Model Context Protocol එහෙම නැත්නම් MCP use කරලා end to end AI application එකක් හදනවා. ඊට අමතරව 8 වෙනි සෙෂන් එකේදී අපි අර මේ දක්වා දැන් අර පැරලලි හැමදාම විනාඩි 15න් 15ට එනවා. විනාඩි 15න් 15ට අපි අර tool එක develop කරගෙන ඒකට අවශ්‍ය knowledge එක ගන්න ගමන් ඒ ටිකත් එනවා. එතකොට 8 වෙනි සෙෂන් එක අවසානයේදී අපි ඒ අන්නේ knowledge ඔක්කොම එකතු කරලා අපි අර full product එක හදන්නේ කොහොමද කියන එක ආපහු අපි කතා කරනවා. සහ ඒ වෙද්දි සමහරලාට මට හොඳට විශ්වාසයක් තියෙනවා මෙතනට course එකට එන අය කීප දෙනෙක්ම 8 වෙනි සෙෂන් එක වෙද්දි ඔය වගේ tools කීපයක්ම හදලා තියෙයි. right ඉතින් කෝස් එකෙන් ඔයාලා කෝස් එක අවසානයේදී ඔයාලට හම්බ වෙනවා AI කියන්නේ මොකක්ද කියලා අර ඇඟෙන්ම එන ගතියක් ඔයාලට එනවා. AI කියන්නේ මේක. AI වලින් මෙහෙම ඇප්ලිකේෂන් හදන්න පුළුවන්. AI වලින් බුද්ධිමත් පද්ධති මෙන්න මේ ආකාරයට හදන්න පුළුවන්. කොහොම හලු දෙයක් නෙමෙයි. අර AI වලට තියෙන බය ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම කෝස් එක ඉවරෙද්දී නැති වෙනවා. සහ අවසානයේදී ඔයාලට තමන්ගේම tool එක අවශ්‍ය නම් ඔය මම පෙන්වන්න හදන tool ඒ වගේ දේවල් ඕන තරම් හදලා ඔයාලට ප්‍රොඩක්ට් එකක් විදිහට ඉස්සරහට අරගෙන යන්නත් පුළුවන්. එතකොට ඉන්ඩස්ට්‍රියට එන්න යුනිවර්සිටි වල ඉන්න කට්ටිය වෙන්න පුළුවන්, තාම ඉස්කෝලේ යන කට්ටිය වෙන්න පුළුවන්. එයාලට අනිවාර්යයෙන්ම හොඳ අර ප්‍රොජෙක්ට් පෝර්ට්ෆෝලියෝ එකක් හදා ගන්න පුළුවන්. මොකද මේ දවසින් දවස කරන සෙෂන් එකේදී කරන දේවල් වලට ඔයාලට ඇතිතරම් ඇප්ලිකේෂන්ස් හදන්න පුළුවන්. හැම සතියෙම ඔයාලට ඇප්ලිකේෂන් එකක් ප්‍රොජෙක්ට් එකක් හදන්න පුළුවන්. එතකොට ඒ ප්‍රොජෙක්ට් එක හදලා ඔයාලට හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට අනිවාර්යයෙන්ම විප්ලවයක් වෙන AI jobs වලට රිසර්ච් කරන්න කොහොමද ස්ටාර්ට්අප් බිල්ඩ් කරන්න ඔයාගේ අන්නේ දේවල් වලට මූලික දැනුම සහ ප්‍රැක්ටිකල් දැනුම ඔයාලට හම්බ වෙනවා. හරි දැන් ඔය මම කතා කරන ගමන් ගොඩාක් ප්‍රශ්න ආවා. ඒක මම උඩ පහළ බැලුවේ. මම ඒ ටික හිමීට කියාගෙන යන්නම්. ඔව් ඩීසෙන්ට්‍රලයිස්ඩ් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඩීසෙන්ට්‍රලයිස්ඩ් ඒවා හදන්න බැයිද කියලා. ඒක ගැන මම දැන් මගේ ටූල් එක පෙන්වද්දිත් ඔය ප්‍රශ්නේ මම කතා කරන්න. ඩීසෙන්ට්‍රලයිස්ඩ් ඒවා තමයි මම හදන්න ඔයාලට ඒ තත්ත්වයට තමයි මම ගේන්නේ. එතකොට ඔයාලා අනිවාර්යෙන් හදන එක එහෙම හදන්න ඕනේ. right එතකොට අධ්‍යාපන සහ දැනුම අපි වගේ ඉස්සරහට ගන්න නැතේද? නෑ අධ්‍යාපනය සහ දැනුම කවදාවත් වැඩක් නැති වෙන්නේ නැහැ.
අධ්‍යාපනය සහ දැනුම තමයි විශේෂයෙන්ම ඕන වෙන්නේ. රයිට්? අධ්‍යාපනය සහ දැනුම නැත්තම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අධ්‍යාපනය සහ දැනුම හැබැයි අර අපි හිතන් ඉන්න ඩෙෆිනිෂන් එකෙන් ටිකක් වෙනස් වෙනවා. දැන් අපි අධ්‍යාපනය නම් කියන්නේ දෙයක් ඉගෙන ගත්තා ඉවරයි. හරි ට්‍රැඩිෂනලි අපි හිතන් ඉන්නේ එහෙම. නෑ. දැන් AIත් එක්ක හැම ෆීල්ඩ් එකම අලුතෙන් ඩිවලොප් වෙනවා. AI නිසා දැනට ඩිවලොප් වෙන්නේ අපිට මේ ටෙක්නොලොජි ෆීල්ඩ් එක වගේ කියලා පෙනුනට AI නිසා හැම ෆීල්ඩ් එකම මෙඩිසින් වේවා මොකක් හරි ගස් කපන එක වේවා කොන්ක්‍රීට් මේ වැඩපොලක් වේවා ඔය හැම දෙයක්ම අලුතෙන් නොලෙජ් එක එනවා. මොකද ඒ හැම දෙයකටම අපි රිසර්ච් යනවා AIත් එක්ක වෙනතට වඩා වේගෙන්. එතකොට හැම දෙයකටම අලුතෙන් නොලෙජ් එක එනවා. ඉතින් අධ්‍යාපනය කියන්නේ කන්ටිනියස් ලර්නින් තමයි ඉස්සරහට අනිවාර්යයි. දැනටත් එහෙම කරපු අය හොඳ තැන්වල ඉන්නවා. ඉස්සරහට අනිවාර්යයෙන්ම අධ්‍යාපනය කියන්නේ කන්ටිනියස් ලර්නින්. මරණකම් ඉගෙන ගන්න එක තමයි ඉස්සරහට තියෙන්නේ. ඉතින් දැනුම සහ අධ්‍යාපනය වැඩක් නැති වෙනව නෙමෙයි අනිවාර්යයෙන්ම මේක තමයි වැදගත් වෙන්නේ. රයිට්? ඔව් AI එකෙන් ඉගෙන ගන්න පුළුවන්. yes. අධ්‍යාපනය සහ දැනුම AI භාවිතා කරලා ඉගෙන ගන්න ඕන. ඒක ඉතින් AI භාවිතා කරන්නේ නැතුව දෙයක් ඉගෙන ගන්නවා කියන එක අපරාධ නෑ. රයිට්? දැන් අපිට මොකක් හරි දෙයක් අවශ්‍ය නම් දැනටමත් ඔය ඕන කෙනෙක් කියන්නේ ChatGPT, Gemini ඔය වගේ දෙයකටනේ. ඉතින් AI භාවිතා කරන්නේ නැතුව ඉගෙන ගන්නවා කියන එක අපරාධයක්. නැතුව පුළුවන් පොත් කියවලා නම් මනම් ඒ වගේ කියවලා මූලික දැනුම ගන්න පුළුවන්. එතනින් පස්සේ AI යූස් කරන්නේ නැතුව අධ්‍යාපනය නොලෙජ් එක ඒ වගේ දේවල් ගන්නෙ නැත්තම් ඒක ඉතින් අපරාධයක්. AI යූස් කරන්නේ නැතුව ඉගෙන ගන්නවා නම් එතනදී. රයිට්. සෙෂන් එක කොච්චර වෙලා තියෙනවද? සාමාන්‍යයෙන් මගේ අයිඩියා එක පැය දෙකමාරක්. එතනින් එහාට ගියොත් කාට වුණත් ටිකක් අමාරුයි. පැය දෙකමාරක් උපරිම 3ක් වෙන්න පුළුවන්. ඔයාලා ප්‍රශ්න අහනවා නම් මම හරි ආසයි ප්‍රශ්න අහන ගමන් මේ උගන්වන්න කියන්නේ මම ලෙක්චර්ස් කරද්දිත් මගෙන් ලෙක්චර් කරපු අය ඉගෙනගෙන තියන අය ඉන්නවා නම් දන්නවා මම හරි ආසයි මේ කතා බහ කර උගන්වන්න. ඉතින් ඉන්ටරෙස්ටිං සහ ඔයාලා හොඳට ප්‍රශ්න අහනවා නම් පැය 3ක් යන එක මට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් පැය දෙකමාරක් තමයි සාමාන්‍යයෙන් සෙෂන් එක වෙලාව. රයිට්. සංජයත් ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් ඔව් අපි පොඩ්ඩක් කෝස් එක ගැන කියලෙමු සම්බන්ධ විදිහට දැන් මොකටද ප්‍රශ්නයක් ඇති. මම හිතන්නේ ඔබ හොඳට ඉදිරිපත් කරා මොකද්ද මේ කෝස් එකේ කව වෙන්නේ මොනවද ලර්නින් අවුට්කම්ස් කියන එක අපි තප්පරයකට ස්ක්‍රීන් ෂෙයාර් එක ඔෆ් කරමු. රයිට්. ඔව් මම හරි ස්ටොප් වීඩියෝ. වීඩියෝ නෙමෙයි ස්ක්‍රීන් ෂෙයාර් එක ඔෆ් කරමු. ඒක තමයි. හරි මම කරා ඒක. හරි වුණා. හරි. හරි ඕකේ. හරි එහෙනම් කොහොමද පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ? ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මේක ඩිසයිඩ් කරලා ඩිසයින් කරේ සති 8කට ඒතර පැය 16කට වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන් මේ පාඨමාලාව ගැන මේ පාඨමාලාවේ කාලය තියරි සහ ප්‍රැක්ටිකල් සහ ඩෙමෝස් අපි කතා කරනවා. ඉතින් ලෙක්චර් ගැන මුතුන් කියන දෙයක් නෑ. දැන් හොඳට ඒ වගේ හොඳට පැහැදිලි කරලා දෙයක් කියලා දෙන්න පුළුවන්. ඒ කියන හැකියාව දැන් ඔයගලන්ට සනාථ වෙලා තියෙන්නේ. ඒ වගේ මේ සම්බන්ධයෙන් තියෙන දැනුම ඩේලි ඒ ශේෂ්ත්‍ර නිරිලා ඉන්න කෙනෙක්. ඉතින් මේ වගේ දැනුමක් ලංකාවේ ගන්න පුළුවන් e-learning.lk හරහා පමණයි. පාඨමාලා කාලේ සති 8ක් ආරම්භක දිනය 6 වෙනි මාසේ 5 වෙනි දෙකේ ජූනි 5 වෙනිදා තමයි ආරම්භක දිනය. ඒ කියන්නේ තව සතියකින්. ඉතින් අවසාන දිනය ජූලි අවසාන සතියේ වෙයි. හදිස්සි සිටුේෂන් එක කියන්නේ අතරමඟදී මොකක් හරි අපිට පවර් කට්ටයක් එහෙම නැත්නම් ඔයගලන්ට සහභාගී වෙන්න බැරි හදිස්සි අවස්ථාවක් වගේ මොකක් හරි આવත් ගොඩ දෙනුට ඒ ප්‍රශ්නය આવත් තව සතියක් විතර නම් එහාට පණි. ඒත් අපි ජූලයි අන්තිම හෝ අගෝස්තු පළවෙනි සතිය තුල මේ පාඨමාලාව අවසන් කරනවා. දිනේ සහ වෙලාව සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8 සිට 10 දක්වා. දැන් අද පටන් ගත්තේ 8:30ට. නමුත් පාඨමාලාව අපි පටන් ගන්නෙ 8ට. 8 සිට 10 දක්වා සමහර විට අසන් කිව්වා වගේ 10 මාර වගේ වෙන්න හැකියාව තියෙනවා. මාධ්‍ය අපි මේ කතා කරන විදිහට සිංහල සහ ඉංග්‍රීසි මික්ස් එකේ යන්නේ. ඔයගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන් මේ භාෂා දෙකෙන්ම කැමති භාෂාවකින්. ඊට පස්සේ ඔබ ඉගෙන ගන්නා දේවල් කීපයක් ගත්තොත් ඉතින් අපි මම මුතුන් කියන දෙයක් නෑ. දවස් 8 ගැන ඔබ පැහැදිලි කරා. එක දවසේ මේ දේවල් තමයි වෙන්නේ කියලා. ඉතින් අවසානයේදී ඔයාලගේ ටූල් එකක් හදලා සමහරවිට ඒක සක්සස්ෆුල් ස්ටාර්ට්අප් එකක් දක්වා ගෙනියන්නත් හැකියාව ලැබෙයි. අපි බලමු. ඊට අමතරව e-learning.lk පැත්තෙන් අපි ඔයගලන්ට ඇඩිෂනල් සහයෝගයක් ලබා දෙනවා. පාඨමාලාවේ කන්ටෙන්ට් එකට අමතරව අපි
අපි අපේ තියෙනවා නොමිලේ අපි ගොඩක් ප්‍රිපෙයාර් කරලා තියෙනවා courses especially entrepreneurial journey එකක් කොහොමද හදාගන්නේ ආයතනයක් කොහොමද හදාගන්නේ කියන එක මම ඒ පාත් එකේ ගියපු කෙනෙක් මාත් එක්ක මේ වගේම අත්දැකීම් තියෙනවා කීප දෙනෙක් එකතු වෙලා නොමිලේ පාඨමාලාවක් ඔයගොල්ලන්ට ගෙනෙන්න සැලසුම් කරලා තියෙනවා ඒක ඔයගොල්ලන්ට නොමිලේ ලැබෙයි මේ පාඨමාලාවත් එක්ක යද්දි ඉස්සරහට ඉතින් මේ පාඨමාලාවේ මිල කීයද කියලා ඇහුවොත් 22500කට තමයි මේක අපි මිල දක්වලා තියෙන්නේ. ඊටාම සාධාරණ මිලක්. මොකද මේ වගේ knowledge එකක් ටිකක් රෙයා. ඒ වගේම මේ knowledge එක ලබා ගන්න එකත් ලේසි පාස් වැඩක් නෙමෙයි. ඉතින් අපි සාධාරණ විදිහකට රුපියල් 22500කට මේක අපි මේ ප්‍රයිස් කරලා තියෙනවා. හැබැයි ඔයගලට ඔෆර් එකක් තියෙනවා. 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක රුපියල් 18000කට ලබා ගන්න පුළුවන්. රුපියල් 18000ක්. කවද වෙනකන්ද කියන්නේ මේ පාඨමාලාවේ පටන් ගන්න කලින් ඔයගොල්ලෝ මේකට ජොයින් වෙන්න. තව සතියක් තියෙනවා. ඔයගලන්ට ජොයින් වෙන්න අපි තව චුට්ටක් මේක මේ එන්රෝල්මන්ට් ඩේට් එක තව චුට්ටක් මේ ඔන්නම් වැඩිපුර කරන්න පුළුවන් තියෙන ඉල්ලීම අනුව මම හිතනවා මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා මේ පාඨමාලාවට සෑහෙන පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා දැනටත් එකවර ගෙවීමක් විදිහට කරන්න ඕනේ හැබැයි එකවර ගෙවනවා නම් 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා රුපියල් 18000ක මේක ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් වාරික වශයෙන් ගෙවන්න පුළුවන් රුපියල් 20500ක් වගේ එතකොට ඔයගලන්ට වාරික දෙකකින් හෝ තුනකින් මේ මුදල ගෙවන්න හැකියාව තියෙනවා අපිට සමරයිස් කරොත් 20500 පාඨමාලාවේ ගාස්තුව වාරික වශයෙන් ගෙවනවා නම් ඒක වාරික දෙකකින් හෝ තුනකින් ගෙවන්න පුළුවන්. වාරික තුනකින් ගෙවනවා නම් ඒක ගෙවන්න පුළුවන් එකම විදිය mint pay හරහා පමණයි. ඉතින් mint pay balance එක තියෙන්න ඕනේ 20500කට වැඩිය. ඒතකොට ඔයගොල්ලන්ට මේ පාඨමාලාව mint pay balance එක යටතේ වාරික තුනකින් ගන්නත් හැකියාව තියෙනවා. හැබැයි එකවර ගෙවනවා නම් 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. රුපියල් 18000කට මේ පාඨමාලාව ගන්න පුළුවන්. අපේ e-learning.lk හරහා bank transfer, card payments මේ ඕනෙම විදිහකට ගෙවීම් ක්‍රම 30 ගණක් තියෙනවා අපි ගාව. ඒ කැමති විදිහකට payment apps, bank apps මේ ඕන එකකින් ගෙවන්න පුළුවන්. WhatsApp group එකත් එක්ක join වෙලා ඉන්න. මෙතන සම්බන්ධ වෙන කවුරු හරි WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. එතන තමයි සියලුම දැනුවත් කිරීම, updates ඔක්කොම යන්නේ. පාඨමාලාව අවසානයේදී අපි ඔයගොල්ලන්ට digital credential එකක් ලබා දෙනවා. මේ credential එක ඔයාලට LinkedIn ඔයාගේ ඕනම social media එක share කරගන්න පුළුවන්. ඕනනම් print out එකකට දාන්න පුළුවන් QR code එකක් විදිහට convert කරලා මේ digital credential එකේ වැදගත්කම තමයි කවුරු හරි එකට click කරලා හෝ ඒක QR එක scan කරලා අදාළ තැනට ගියොත් ඔයගොල්ලන් මේ පාඨමාලාව ඇතුළත කරපු හැම දැනුම් මට්ටමක්ම විස්තරාත්මකව ඒකේ සඳහන් වෙනවා. ඉතින් මේ ඩිජිටල් ක්‍රෙඩෙන්ෂල් එක ලබා දෙන්නේ ඇමරිකාවේ බැජර් කියන ආයතනය, Facebook Blueprint, Chicago University මේ වගේ යුනිවර්සිටිස් කීපයකම ඒගොල්ලන් මේ ඩිජිටල් ක්‍රෙඩෙන්ෂල්ස් ලබා දෙන ආයතනයක්. ඒ ඕපන් බැජර්ස් කියලා අපි කියනවා. ඉතින් මෙන්න මේ ක්‍රෙඩෙන්ෂල් එක හරහා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගත දැනුම සනාථ කරන්න පුළුවන්. අර නිකම්ම අර පේපර් සහතිකයකට වඩා සෑහෙන විශ්වාසනීයයි. ඒ වගේම රෙකෝඩින්ග්ස් ගත්තොත් ඔයාලට මේ රෙකෝඩින්ග්ස් ඕන තරම් බලන්න පුළුවන් පාඨමාලාව යන අතර කාලය තුරත් පාඨමාලාව අවසන් වෙලා මාසයක් යනකොට ඇති තරම් මේ රෙකෝඩින්ග්ස් ඔයගලන්ට ලයිව් වෙන්න බැරි වුණොත් අනිවාර්යෙන් බලන්න පුළුවන්. නමුත් මම ආරාධනා කරනවා සහ වැදගත් අවධාරණයෙන් කියනවා අනිවාර්යෙන්ම ලයිව් සහභාගී වෙන්න. ඒක තමයි කතා කරලා ප්‍රශ්න අහලා දෙයක් ඉගෙන ගන්න පුළුවන්. රෙකෝඩින්ග්ස් බලන්න ගියොත් ඉතින් බැරි නැහැ. නමුත් අර පොඩි කම්මැලි ගතියකුත් වෙනවා නේද? ඒකෙන් තමයි ලයිව් පාඨමාලාවක වැදගත්කම. පාඨමාලාව ලයිව් වීමේ වාසිය ගන්න. ඉතින් සියලුම links WhatsApp group එකට කොහොමද පාඨමාලාවට සම්බන්ධ වෙන link එක, purchase කරන link එක මේ ඔක්කොම දැන් Zoom chat එකට වැටේ. ඒ වගේම අපි ඔයගලන්ට මත විමසුමක් දෙනවා දැන් Zoom එක හරහා මත විමසුමක් එයි. කරුණාකරේ මත විමසුමට ඔයගලන්ගේ අදහස් පළ කරලා කියන්න කොහොමද ඔයගොල්ලන් අද සෙෂන් එක ගැන මොකද හිතන්නේ කියලා. එහෙනම් රැඳිලා ඉන්න දැන් ඊළඟ කොටස වැදගත්ම කොටස කොහොමද මේ අශාන් හදපු tool එක මොකද්ද? ඒකෙන් කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන එක ගැන දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අශාන් right මම ආයෙ share කරන්නම් right දැන් ඔයාලා මම හිතනවා හැමෝම presentation හදනවා right ඉස්කෝලේ යන ළමෙක් වේවා යුනිවර්සිටි ඉන්න කෙනෙක් වේවා දැන් ආයතනයේ වැඩ කරන කෙනෙක් වේවා ඔයගොල්ලෝ presentations හදනවා මම නම් හදනවා සෑහෙන මොකද මම මේ lectures කරනවා එතකොට presentation හදනවා කියන එක සමහරලාට ඒක ටිකක් විනෝදාත්මක දෙයක් ඒ කියන්නේ අලුත් දේවල් කොහොමද මම ලස්සනට දේවල් organize කරන්නේ කට්ටියට පැහැදිලි වෙන විදිහට නමුත් content හොයන්න ඕනේ right image වෙනම generate කරන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට අද මෙන්න මේකේ image ටික මම දැන් මේ මාතෘකාවට අරගෙන okay මේ මාතෘකාවට ගැලපෙන විදිහට මම image එකක් generate කරා මම අතින් manually මේ දෙක හැමදේම කරේ ඒතකොට මේ හැම slide එකකටම content මම හිතලා අරම ඒ කියන්නේ points ටිකවත් දීලා මම තමයි ටිකක් ඊට පස්සේ ChatGPT දාලා අනිවාර්යයෙන්ම මේ ටික ලස්සන ඉංග්‍රීසි වෙන විදිහට මම formalize කරගත්තා නමුත් ඒවා අතින් එතකොට දැන් මේ අද සෙෂන් එකේ slides 12ක් තියෙනවා ඔය 12 හදන්න මම හිතන්නේ මට ගියා අඩුම පැය දෙකක් තුනක් ඊට වැඩි මිසක් අඩු නැහැ මොකද content හොයන්න plan එක හිතන්න topics ගැන හිතන්න
එතකොට ටොපික්ස් ටික නම් මම කලින් නම් හිතලා තිබ්බේ මෙන්න මේ දවසට මේ දේවල් කරන්න කියලා. නමුත් හිතන්න ඔයාලා මොකක් හරි නොදන්න දෙයක් ගැන හරි මොකක් හරි දෙයකට ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඕනේ. එතකොට ඔයාලා ඒකට අවශ්‍ය ටොපික්ස් ටික ගන්න ඕනේ. ටොපික් එකෙන් ටොපික් එකට මොනවද වෙන්න ඕනේ කන්ටෙන්ට්ස්. ඒක හරි වෙලා යන වැඩක්. රයිට්? එතකොට මේවට දැන් ටූල්ස් තියෙනවා. right මම පෙන්නන්න සාමාන්‍යයෙන් AI generated slides AI generated presentations කියලා search කරනවා presentation tool right දැන් උඩින් එනවා මොකද්ද මේ create stunning slides with clip up AI කියලා එයාලගේ එකක් Gemma design AI PPT maker ඊට පස්සේ beautiful AI PowerPoint AI ඔය වගේ Canva එකෙන් අපිට හදන්න පුළුවන් ඊට පස්සේ මේ වගේ tools ගණනාවක් තියෙනවා right අපි බලමු එතකොට මෙයාලා මොකද්ද මේ කරන්න කියලා presentations එතකොට මෙයාලගේ business එක ගැන කියලා දීලා තියෙනවා presentations එතකොට අශාන් ඉන්නවද? ඔව් මම හිතන්නේ ටෙක්නිකල් ඩිෆිකල්ටි එකක් අපි අශාන් ඉක්මනට සම්බන්ධ කරගමු නැවතත්. අශාන් ඉන්නව නේද? මොකක් හරි වුණා මගේ network එක ඔව් නෙට්වර්ක් එක ඩවුන් වුණා. හරි දැන් හරි. right පේන screen එකත් පේනවා නෑ ස්ක්‍රීන් එක පේන්නේ නෑ. right පේනවනේ ඔව් ස්ක්‍රීන් එක පේනවා right මම කොතනින් ලොස් වුණාද දන්නේ නැහැ. නමුත් අපි කතා කරගෙන හිටියේ AI slide generators ගැන. එතකොට ඒ වගේ ඒවා කීපයක් තියෙනවා. එතකොට මම මේ දැන් දිහා මම බලන් ඉන්න දැන් මේ ගැමා කියන එයාලගේ ඒ සර්විස් එක ගන්නවා නම් මාසෙකට $19ක් බේසික් මේක ඒක නෑ බේසික් මේක මෙතන ලයිෆ් ටයිම් ප්ලෑන් එකේ නම් මාසෙකට දවසකට $7යි හැබැයි එතකොට මම හිතන්නේ අවුරුද්දකටවත් ගන්න ඕන නැති මොකක් හරි විශේෂ ගාණක් දීලා එහෙම නැත්නම් මාසෙකට 12.5ක තියෙනවා 16ක තියෙනවා සාමාන්‍යයෙන් ওই වගේ ගණන් වලට ටූල්ස් තියෙනවා. එතකොට ස්ලයිඩ්ස් නිතර හදන කෙනෙක් නම් දැන් මම වගේ නම් එක එක ලෙක්චරේට ස්ලයිඩ්ස් එහෙම ගොඩක් මම හදන්න ඕනේ. රයිට්. ඊට අමතරව කම්පැනි එකේ වුණත් ඔෆිස් එකේ වුණත් එක එක දැන් මේ වගේ සෙෂන්ස් කරද්දී වුණත් ස්ලයිඩ්ස් නිතර හදන්න වෙනවා කෙනෙක්ට. ඉතින් මේ වගේ ටූල් එකක් තියෙන එක මාර වැදගත්. රයිට්. මේ වගේ ගාණක් දීලා ගන්න එක පාඩුවක් නැහැ. දැන් අපිට මේ $20ක් කියන්නේ එහෙම නැත්නම් 10ක් කියන්නේ ලොකු ගාණක් වුණාට මේ ලංකාවෙන් පිට මේක මේ මහ ලොකු ගාණක් නෙමෙයි. රයිට්. මාසෙකට ඉතින් මේ වගේ එකක් අපිට හදාගන්න පුළුවන් නම් රයිට් බය හිතනවා නේද? ඒ කියන්නේ මේ වගේ එකක් අපි කොහොමද මෙච්චර දේවල් හදන්නේ මේ අපිට බෑනේ ඉතින් මේ වගේ දේවල් කරන්න කියලා. ඉතින් මේවා ලොකු ලොකු කට්ටිය හදන දේවල් මෙහෙම කියලානේ අපිට හිතෙන්නේ. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ටූල්ස් තියෙනවා සහ මම කොයිද හරි ඇහුවා මේ දැන් මේ වගේ ටූල් එකක් හදලා ඩොලර් මිලියන ගානක එයාට ෆන්ඩින්ග්ස් ආවා කියලා. මේ වගේ මම හිතනවා අපි බලපු එකක් වෙන්නේ නැති ඩොලර් මිලියන ගානක එයාගේ ටූල් එක. ඉතින් යාට ස්ලයිඩ් ජෙනරේට් කරන එක තමයි එයා කරන්නේ. රයිට්. AI ස්ලයිඩ් ජෙනරේෂන් ටූල් එකක්. ඉතින් මේකත් මම හිතන්නේ තව එකක්. මෙතන ෆ්‍රී ස්ටාර්ටින් පටන් ගන්න ෆ්‍රී දෙනවා. ඒ කියන්නේ මේ ගොඩාක් ඒවා මම try කරා. මම මේ ගොඩාක් ඒවා try කරලා තියෙනවා. මොකද මට ප්‍රශ්නයක් නිසා. හැබැයි ඉතින් දෙන්නේ එක ස්ලයිඩ් එකයි. එහෙම නැත්නම් අපිට ටොපික්ස් දෙයි ගන්න බෑ ස්ලයිඩ් එකයි ඔය වගේ නැත්තම් දවසකට ස්ලයිඩ් 5යි හදන්න දෙන්න ඔය වගේ ගොඩාක් දේවල් ලිමිටින්ග්ස් තියෙනවා. දැන් මෙයාලගේ ප්‍රයිසින් බැලුවත් ෆ්‍රී ට්‍රයිල් එක දවස් 7කින් ඉවර වෙනවා. මාසෙකට $9ක්. ඊට පස්සේ අවුරුද්දකටම මුලදී අපි ගන්නවා නම් මාසෙකට $3 වෙන්නේ. හැබැයි අවුරුද්දකම ගාන ගෙවලා ගන්නවා.
එහෙම නැත්නම් මේ වගේ තියෙන මේවලත් ඉතින් එක ලිමිටේෂන්ස් තියෙනවා. ඉතින් මට මේක ප්‍රශ්නයක් නිසා මගේ මම මෙහෙම ටූල් එකක් හදන්න ගත්තා. රයිට්. දැන් මේ ගොඩාක් ටූල්ස් වල එක්කෝ තියෙනවා දේවල් දෙකක් මම ඔබ්සර්ව් කරා. එක්කෝ යාළුවගේ ප්ලැට්ෆෝම් එක. යාළුවගේ වෙබ්සයිට් එකකට ගිහිල්ලා අපි මේ වෙබ්සයිට් එක ඉගෙනගෙන ස්ලයිඩ් හදන එක කරන්න ඕනේ. එහෙම නැත්නම් සමහර ඒවා තියෙනවා රයිට් රයිට් සමහර ඒවා තියෙනවා දැනටමත් තියෙන එක්කෝ PowerPoint වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් Google slide ඔය වගේ දේවල් වලට ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ Google slide වල ආශ්‍රයෙන්ම සේවාව සපයනවා ඒගොල්ලෝ ස්ලයිඩ්ස් ටික ජෙනරේට් කරන්න. එතකොට ඒවට අපි කියනවා extensions right. දැන් මෙතන අපිට extensions භාවිතා කරන්න පුළුවන්. දැන් මම යූස් කරන එක එක්ස්ටෙන්ෂන් එකක් තමයි මේ equation editor කියන එක. ගොඩක් ඔය මම neural networks ඔය වගේ දේවල් උගන්වද්දී මට මේ equations ගොඩාක් ඕන වෙනවා. ඒ කියන්නේ neural networks බරටම උගන්වනවා නේද? දැන් මේ course එකේදී හරියටම neural network එකක් learn කරන්නේ කොහොමද? මේ mathematics අවකලන ඕවා අපි කරන්නේ නැහැ. අපි basically ඉගෙන ගන්නවා කොහොමද මේක ඉගෙන ගන්නෙ. නමුත් mathematically හරියටම බරටම උගන්වනවා නම් මට equation ගොඩාක් එහෙම type කරගන්න ඕනේ. ඒව හරියට type කරගන්න මම මේ එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරනවා වෙන කවුරු හරි ඩෙවලොප් කරනවා රයිට්. එතකොට එක ෆොන්ට්ස් වලට මම එක්ස්ටෙන්ෂන් යූස් කරනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට පුළුවන් ඔය මම දැක්ක සර්විස් කීපයක්ම මෙතනට එක්ස්ටෙන්ෂන්ස් යාලා දෙනවා. එතකොට ඒකටත් අපි ගාණක් ගෙවන්න ඕනේ. එතකොට මම හදන්න පටන් ගත්තා මටම දෙයක්. ඉතින් මම මොකටද මේ කාටවත් සල්ලි දෙන්නේ? AI නේ ඉතින් දැන් AI ඉවරනවා නම් මට හදන්න පුළුවන් වෙන්නත් ඕනනේ. සහ මේක කොච්චර අමාරුද කියලා ප්‍රැක්ටිස් කරන්නත් එක්ක මම එකක් හදන්න ගත්තා. දැන් උදාහරණයක් විදිහට දැන් මේ එක්ස්ටෙන්ෂන්ස් මේ වගේ දේවල් ඔයාලට හදන්න පුළුවන්. ඒකට තමයි ඔයාලා අවසානයේදී කෝස් එකේ අවසාන ඔයාලගේ අසයින්මන්ට් එක වෙන්නේත් මේක. මෙහෙම එකක් හදන එක right. එතකොට එහෙම එකක් හදන්න අපි කියලා දෙනවා. මේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක දෙනවා. AI විතරක් නෙමෙයි. මේ වගේ දෙයක් එක්ස්ටෙන්ෂන් එකක් හදන්න ඒ අවශ්‍ය වටපිටාව තමයි මම අර කිව්වේ. හැමදාම විනාඩි 15න් 15ට අරගෙන මේ වගේ දේවල් හදන්නේ කොහොමද කියන ඒ නොලෙජ් එකත් දෙනවා. right. මම මේ නිකන් දැම්ම මේ මොනවා හරි දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මට දැන් ඕනේ මොකක් හරි ටොපික් අපි ලෝක යුද්ධය ගැන මම මෙලෝ දෙයක් දන්නේ නැහැ. අපි chat GPT අරගෙන මම කියන්නම් give me a set of short topics for a session on World War 1 දාමු World War 1 right. මම දැන් කරන්න ඉන්නවා මොකක් හරි World War 1 ගැන සෙෂන් එකක් හරි ස්ලයිඩ් සෙට් එකක් හරි හදන්න ඕන right. මම කරන්නේ chat GPT ට දීලා මම දන්නවා මගේ සෙෂන් එක කරන්න ඕනේ මොනවටද කියලා. එතකොට එයාට මම ටොපික් එක දීලා එයාගෙන් මම ප්‍රධාන ටොපික් එක දීලා මම එයාගෙන් ගන්නවා ඒ ස්ලයිඩ් එකට එන්න ඕනේ ටොපික්ස් මොනවද කියලා. අයි මේ දෙන්නත් අපි බලමු. රයිට්. එතකොට මම ටොපික්ස් මොනවද මන්ද තියෙනවා මම බලන්නේවත් නැහැ ටොපික්ස් ගැන. මම කරන්නේ ප්‍රධාන මාතෘකාව ගන්නවා. මට අවශ්‍ය ප්‍රධාන ටයිටල් එක තමයි World War 1. එතකොට ඒ ස්ලයිඩ් එකේ අවශ්‍ය වෙන ටොපික්ස් මොනවද කියලා මෙයා දීලා තියෙනවා. මෙතන ගොඩාක් දීලා තියෙනවා. මම නිකන් 4ක් විතර අරගන්නම්. මම මෙහෙම පේස්ට් කරනවා. රයිට්. ඒ ස්ලයිඩ් එකේ මොනවද කියලා. ඊට පස්සේ මට තියෙන generate slides කියන එක ක්ලික් කරන්න විතරයි. දැන් මේකට ටික වෙලාවක් යනවා මොකද මම මේක ඩෙවලොප් කරලා තියෙන විදිය අනුව සහ මම පාවිච්චි කරන ඉතා මේ අර ලොකු මොඩල්ස් භාවිතා කරන්නේ නැහැ දැන් තාම මේක තාම ඩෙවලොප්මන්ට් ෆේස් එකේ තියෙන නිසා. ඒ කියන්නේ මේකට යූස් කරන්නේ එතකොට මම අර මුලින්ම අපි ස්ලයිඩ් සෙට් එක පටන් ගද්දි මම පෙන්නුවා මෙන්න මේ Vertex AI කියන එක තමයි මම යූස් කරන්නේ ප්‍රධාන වශයෙන් මේකේ බෑක්බෝන් එක විදිහට. right. Vertex AI පද්ධතිය යූස් කරලා තමයි මේ වැඩේ වෙන්නේ. right. මෙයා තාම ජෙනරේට් වෙනවා. අනිත් එක තමයි එක්කෙනෙක් ඇහුවා මේ ඇසින්ක්‍රනස් විදිහට ඩෙවලොප් කරන්න ඒ වගේ ප්‍රශ්නයක් මම දැක්කා. හරි. බේසිකලි මම කියන්නම්. දැන් මෙතනදී අපි ටොපික්ස් කීයක් තියනවද? right. මෙයා කිව්වා දැන් 5 slides generated with කියලා. අපි බලමු. right. එකක් ඇවිල්ලා තියෙනවා. මේකට නම් ඉමේජ් එකක් නැහැ. මේක right.
එතකොට ඔන්න ස්ලයිඩ්ස් පහ මොනවා හරි ජෙනරේට් වෙලා තියෙනවා. මේකේ මේ අකුරු ටිකක් එහාට ගිහිල්ලා තියෙනවා ටොපික් එක ලොකු නිසා. නමුත් ඔවා හදන්න පුළුවන්. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. වෙන දැන් මම කරපු එකම දේ මට විනාඩියක්වත් ගියේ නැහැ. World War 1 එක ගැන මට ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න මමම හදපු සරල ටූල් එකක්. හරිද? මේක ලොකුවට තාම ස්ටයිල් කරලා නැහැ. බේසික් ෆන්ක්ෂනලිටි විතරයි තාම තියෙන්නේ. නමුත් අර කට්ටිය දෙන සේවාව ගොඩාක් ඔය ඒවා දෙන්නේ ස්ලයිඩ් 3යි ෆ්‍රී දෙන්නේ. නමුත් මට මගේ ටොපික්ස් ඔක්කොම ටික මෙතන දැම්මා නම් මෙයාලා අවශ්‍ය කන්ටෙන්ට් එක ඉමේජ් එකක් ජෙනරේට් කරලා සම්පූර්ණ ඒ ටූල් එක දැන් මම හදලා තියෙනවා. දැන් මේ වගේ ටූල් එකක් හදන්න සාමාන්‍යයෙන් 3-4 දෙනෙක්ගේ ඉන්න ටීම් එකකට අඩුම මාසයක්වත් යනවා. හරි? අඩුම මාසයක්වත් යනවා. දැන් මේක මම තනියමනේ හැදුවේ. එතකොට මම තනියම හදන්න මට මේකට දැන් මාසයක් කියන්නේ සති 4නේ. මේ ටූල් එක තනියම හදන්න සාමාන්‍ය කට්ටියට වලට ගෙස් කරන්න පුළුවන් මට සති කීයක් යන්නේ නැද්ද කියලා. 3-4 දෙනෙක්ගේ ටීම් එකකට නම් අඩුම මාසයක් වගේ යනවා කියලා අපිට හිතන්න පුළුවන්. දැන් මේක තනියම මට හදන්න කාට හරි chat එකේ හරි කාට හරි හිතන විදිහට මම දැන් මේක තනියමනේ හැදුවේ. සති කීයක් වගේ යන්නේ නැද්ද? ඕකේ. එක්කෙනෙක් දාලා තියෙනවා නිර්මාණි සතියක් කියලා. ඔව් එක්කෙනෙක් දානවා සති 3ක්. ඔය වගේ කියලා තියෙනවා. right? right. එක්කෙනෙක් දවසක් කියලා දාලා තියෙනවා. තව එක්කෙනෙක් 12ක් කියලා දාලා තියෙනවා. right. මේක ඇත්තට මට හදන්න ගියේ පැය 3යි. right? මේ ටූල් එක හදන්න ගියේ පැය 3යි. ඒකත් මේක අද උදේ මම හදන්න හිතුවේ. දැන් මොකද මේ සංජයලාගේ ටීම් එකෙන් කිව්වා අද සෙෂන් එක කරද්දී අපිට පුළුවන් නම් ඔය අසයින්මන්ට් එකට දෙන දේ පෙන්වන්න මොකද එන් රිසල්ට් එකක් පෙන්වන්න කියලා. දැන් මේක මගේ ඔළුවේ ගොඩාක් කල් ඉඳන් තිබ්බේ මේ මෙහෙම එකක් මම හදන්න ඕනේ මේ ඇයි මම අනිත් ඒවා යූස් කරන්නේ මේක මටම හදන්න පුළුවන් මට ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන් කියන ඒක තිබ්බා. හැබැයි දැන් අද සංජයගේ ටීම් එකෙන් කරපු බලකිරීමත් එක්ක ඉතින් මම චැලෙන්ජ් එකක් ගත්තා හරි ඒක මගේ හොඳ ඔපචුනිටි එකක් මම චෙක් කරලා බලන්න ඇත්තටම කරන්න පුළුවන්ද කියලා. මේකට උපරිම ගියේ පැය 3යි. ඒ කියන්නේ උදේ මම මේ ඔෆිස් හවර්ස් වලින් කලින් මම පැයක් විතර අරගෙන මේක අයිඩියේට් කරා මොකද්ද මේකට වෙන්න ඕන මොන මගේ ප්ලැට්ෆෝම්ස් තමයි යූස් කරන්න ඕන කියලා ටිකක් හිතුවා. ඊට පස්සේ හවස 5න් විතර පස්සේ 6න් විතර පස්සේ ඔෆිස් හවර්ස් මගේ මේ වැඩ වලින් පස්සේ ඊටු පැය දෙකේදී මම මේක ඩෙවලොප් කරා. right? ඉතින් උපරිම පැය 3ක් 4ක් වගේ ඇතුළත මේ තත්ත්වයට මට මේක හදාගන්න පුළුවන් වුණා. right? එතකොට මේක දැන් ඊට පස්සේ අපිට ඉස්සරහට ඩෙවලොප් කරා මේක ලස්සනට මේ කන්ටෙන්ට් ජෙනරේට් වෙන එක තව ලස්සනට මේවා කරලා ස්ටයිල් කරලා එක ඉමේජ් දැන් මේ පල්ලේ හිස්ටැන් එහෙම තියෙනවනේ. ඔය තැන් වලට ඕන තව බුලට් පොයින්ට්ස් ටිකක් ජෙනරේට් වෙන විදිහට ඔක හදාගන්න එක මේ මහ ලොකු දෙයක් නෙමෙයි. right? ඊටත් අමතරව දැන් මේ වගේ එකක් හදලා අපිට මේක ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දෙන්න පුළුවන්. ඒ ඉතින් දැනටමත් මේ මෙහෙම කරන ප්‍රොඩක්ට්ස් ඕන තරම් තියෙනවා මේ. එයාලා කරලා හොඳ සල්ලිත් හොයනවා. right? මේ වගේ ප්‍රොඩක්ට් එක ගැන එක්ස්ප්ලেইন කරන වෙබ්සයිට් එකක් හැදුවා. අපේ ප්‍රොඩක්ට් එක මෙතනින් ප්ලගින් එකක් විදිහට ස්ලයිඩ්ස් Google ස්ලයිඩ් එකට ඉන්ටිග්‍රේට් කරන ඉන්ටිග්‍රේටර් එක දුන්නා. මේවා මේ මහ ලොකු දේවල් නෙමෙයි. right? එතකොට ඔයාලා දැනගන්න ඕනේ කොහොමද මේ ප්ලැට්ෆෝම්ස් එක සහ දැනටමත් තියෙන දේවල් මොනවද කියලා. ඉතින් මේක මම දැන් ඔයාලට කෝස් එක සෙෂන් එක කරන අතරතුර දැන් මම මෙතනින් පෙන්නලා විතර මදිනේ. මමත් මේක ඉස්සරහට දියුණු කරන් පෙන්නන්න ඕනේ. සතියේ මම ඔයාලට පෙන්නන්නම් මගේ සතියේ මම කොහොමද මේක ඩෙවලොප් කරා යන්නේ කියලා. ඇත්තටම සතියක් යන්නේ නැහැ. ඉතින් මට අර වෙලාව තියෙන අනිත් ලෙක්චර්ස් එක්කත් අනම්මන ඔය වැඩත් එක්ක හම්බෙන සතියකට මට පැයක් වෙන්න ඉතින් මම මේකට ස්පෙන්ඩ් කරන්නේ. ඒ පැය ඇතුළතදී මම මේක ඩෙවලොප් කරන විදිහ ඔයාලට අර අවසාන විනාඩි 15 ඇතුළතදී පෙන්නනවා සහ මේ වගේ දෙයක්. මෙන්න මේවට අපි කියන්නේ මේ ඇප් ස්ක්‍රිප්ට්ස් කියලා. Google කට්ටියගේ අපිට ඇප් ස්ක්‍රිප්ට්ස් වලින් ගොඩක් ටූල්ස් අනම්මනම් ඔය වගේ දේවල් හදන්න පුළුවන්. ඒ ගැන බේසික් නොලෙජ් එකත් මම අර විනාඩි 15 දෙනවා. ඊට අමතරව මේක ඩෙවලොප් වෙන විදිහත් මම ඔයාලට පෙන්නන්නම්. සති 8ක් යද්දි කොයි තත්යකට මම මේ ටූල් එක ගේනවද කියලා. එතකොට මේක මේ Google Slides වලට විතරක් නෙමෙයි මේක කරන්න පුළුවන්. ඔයාලට Google Docs වලට කරන්න පුළුවන්. Google Sheets වලට කරන්න පුළුවන්. right? Google එකෙන් දෙන ගොඩාක් දේවල් වලට අපිට මෙහෙම tools හදන්න පුළුවන් AI powered. right? ඒක එකක් විතරයි. හරිද? මම මේ දැන් පෙන්නන්නේ දැන් මේ AI කියන්නේ Google නෙමෙයි. Google මේවට හදන එක මේ මෙහෙම tools හදන එක විතරක් නෙමෙයි AI කියන්නේ. මම පෙන්නන්නේ එක possibility එකක් විතරයි. right?
එතකොට ඔයාලට මේ වගේ ඔයාලට දෙයක් හිතුනොත් මේකට මෙහෙම දෙයක් කරන්න බැයිද කියලා අනිවාර්යයෙන්ම ලොකු chance එකක් තියෙනවා. ඒක පුළුවන්. right? එතකොට ඔයාලට දැනගන්න ඕනේ අර Vertex AI ඔය වගේ platform එකක් use කරන්නේ කොහොමද? ඒක use කරලා ඔයාලගේ ඔළුවට ආපු අදහස මේ විදිහට ideate එක materialize කරන්නේ කොහොමද කියන ඒ confidence එකයි එච්චරයි ඕනේ. ඉතින් මේක තමයි ඔයාලා අවසානට ඔයාලගේ assignment එක. ඒ assignment එකට මම ඒක දෙනවා කියන්නේ ඔයාලට මේ අවසාන වෙද්දී පළවෙනි සතිය 8 ඉවර වෙද්දී මේකක් හදාගන්න මට්ටමට ඔයාලගේ knowledge එක එනවා. ඒක sure. ඔච්චර තමයි මම අදට plan කරන් හිටියේ සංජය. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. ඔව් අපි ඔයගලන්ට මයික් එක අන්මියුට් කරන්න අවස්ථාව දෙන්න. ඔයාලට කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම හිතන්නේ දැන් අපි ලබන සතියේ කොහොමද හම්බ වෙනවා සෑහෙන පිරිසක් පාඨමාල වලට සහභාගී වෙනවා කියලා දන්වලා තියෙනවා. ඉතින් අපි ඔයගොල්ලොත් එක්ක සහභාගී වෙන්න. ඒ අතරේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් අහන්න. Excuse. ඔව් කියන්න. මේ මම ක්‍රිෂාන්ත මම මේ මට දැනගන්න ඕනේ දැන් මේකේ දැන් මම වැඩ කරන්නේ මේ IT ඒ කියන්නේ ටීම් ලීඩ් කෙනෙක් විදිහට ෆයිනෑන්ස් කම්පැනි එක IT ටීම් එකේ. දැන් මගේ කම්පැනි එකේ තියෙනවා දැන් මම වැඩ කරන කම්පැනි එකේ ERP systems තියෙනවා. එතකොට HR systems තියෙනවා. අපි in house මේ ඩෙවලොප් කරන. ඒතර මට ඒ වගේ එකකට මේ වගේකින් මොන වගේ හෙල්ප් එකක් කරගන්න පුළුවන් වෙයිද කියලා වගේ නිකන් දලා අදහසක් වගේ ගන්නවා. ඔව්. දැන් සෝරි මට මේ වගේ නම අමතක වුණා. ක්‍රිෂාන් right. ක්‍රිෂාන් දැන් ඕක අපිත් කරන දෙයක්. දැන් අපි IT field එකේ වුණාට Cisco කියන්නේ අපි කෑම පිළිබඳව business එක තමයි අපි ඉන්නේ right. එතකොට ඒක වටේ තියෙන tools ඒ දේවල් අපි ගොඩක් දේවල් අපි intelligent කරන්න try කරනවා. ඒක විතරක් නෙමෙයි ඕනම ආයතනයක ඕනම ශාස්ත්‍රයක ඉන්න ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද AI use කරන්නේ දැනට තියෙන technologies එහෙම නැත්නම් දැනට තියෙන systems intelligent කරන්නේ. එහෙම නැත්නම් ඒවට AI integrate කරන්නේ කොහොමද කියන එක. ඒකෙදි එක ක්‍රම කීපයක් තියෙනවා. එක්කෝ ඔයාලට පුළුවන් ඔයාලගේ ආයතනය වෙනුවෙන්ම platform එකක් හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ දැන් ආයතනයේ teams ගොඩාක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ team එකට AI ලේසියෙන් access කරන්න පුළුවන් වෙන විදිහට platform එකක් ඔයාලට හදන්න පුළුවන්. ඔය Vertex වගේ දැනටමත් තියෙන Google ඒ වගේ platforms use කරලා ඔයාලටම අවශ්‍ය platform එකක් හදා ගන්න පුළුවන්. right? එතකොට ඒවට ඔයාලට LLM capability එක දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඕනම tool එකක් LLM ඒ කියන්නේ අර මිනිස්සෙක් වගේ කතා කරන්න පුළුවන් හැකියාව දුන්නොත් හැකියාව දිය යුතු තැන් ඕනම තැනකදී අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ course එකට ඇවිල්ලා ඔයාලට දැනගන්න පුළුවන් basically දැන් A level එකට අපි කරන්නේ නැහැ ඒක. කියන්න ඕනේ platform එකක් හදන්නේ ඒ දේවල් අපි කරන්නේ නැහැ. හැබැයි LLM එකක් එක්ක ඔයා කොහොමද integrate වෙන්නේ? LLM එකක් use කරන්නේ කොහොමද? එයාට call කරලා දැන් මේක තමයි use කරන්නේ Vertex AI වල Gemini use කරනවා මේ content generate කරන්න, image generate කරන්න මොකද්ද image gen use කරනවා. එතකොට අන්න ඒවටම හැමතිස්සෙම එයාලගේ මොඩල්ස් එක්කම කතා කරනවා. මේ ඇප්ලිකේෂන් එකේ කෝඩ් එකේ පිටිපස්සේ ඒක වෙනවා. අන්න ඒව කරන්නේ කොහොමද? ඒ දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි to be frank අර ලොකු platform එකක් හදන ඒ level එකට අපි මේ course එකේදී කරන්නේ. but basic idea එක ඔයාලට ගන්න පුළුවන්. LLMs එක්ක interact කරන්න කොහොමද? ඒ වල තියෙන parameters මොනවද? අන්න ඒ දේවල්. Right, okay, thank you. right. මම නිකන් ක්‍රිෂාන්ගේ ප්‍රශ්නෙට මෙහෙම අහුවොත් ඒ කියන්නේ දැන් ප්‍රැක්ටිකල් සෙන්ස් අපි හිතමු අපේ ආයතනයේට දැන් කස්ටමර් සර්විස් කියන එකනේ මුලින්ම ලේසියෙන්ම අපිට AI හරහා ගන්න පුළුවන් ප්‍රධානම දෙයක්. එතකොට දැන් ඒ ERP සිස්ටම් එකක් වගේ රන් කරනකොට හැමතිස්සෙම කස්ටමර්ස් ළගෙන් එනවා රික්වෙස්ට් කම්ප්ලේන් සපෝට් channel රික්වෙස්ට් ඒවා. දැන් ඕවට වෙන වෙනම මිනිස්සෙක් දාලා රෑ දෙකටත් එන්න පුළුවන් සමහරට කෝල්ස්. ඒතර ඔන්න ඔය වගේ දේවල් ආවම ඕකෙන් 100ට දැන් ඉස්සර නම් අපි knowledge base එකට access දෙනවා නැත්නම් basic කර rule based chatbot කෙනෙක් දාලා අවසානයේදී phone number එකක් නෙදෙන්නේ. දැන් මේකෙදි මිනිස්සෙක් වගේ ඇත්ත එක interact වෙලා කතා කරලා ප්‍රශ්නේ සෑහෙන දුරට එතනදී විසඳන්න හැකියාව තියෙනවා නේ. ඔව්. ඒ වගේ එකක් ලේසි. calm down කරලා මේ අපේ තියෙන information අර මිනිස්සු
දෙන විදිහට දීලා යාට විසඳ ගන්නම අමාරු ප්‍රශ්නයක් නම් ඒකට ඕන අපිට ඇඩ්වයිස් කරන්න පුළුවන් සමහර දේවල් වලට ඒජන්ටික් ප්‍රොසෙස් එකක් දැම්මොත් වැඩේ කරලා දෙන්න පුළුවන් ඉතින් සෑහෙන දුරට නේ ඔව් ඔව් ඒ වගේ සිස්ටම් එකක් අපි හදන එක 7 වෙනි සෙෂන් එකේදී ඒජන්ටික් මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් හදන එක අපි කරනවා හැබැයි අර එයා ඒක යොදවන්න ඕනේ දැන් හිතන්නකෝ මේ කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් මොකක් හරි එහෙම සිස්ටම් එකකට කියලා ඔව් ඒ ඩොමේන් නොලෙජ් එක ඔයාගේ අර සිස්ටම් එක අපි හදන මූලික නොලෙජ් එක ඔයාලට දෙනවා ඒක ඇප්ලයි කරලා අරක අනිවාර්යයෙන්ම විසඳන්න පුළුවන් හිතන්නකෝ දැන් මොකක් හරි කස්ටමර් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා එයා ඇප්ලිකේෂන් එක යූස් කරන මොකක් හරි ෆීචර් එකක් වැඩ කරන්නෙම නැහැ රයිට් එතකොට අපිට බැක් එක ඒජන්ට් කෙනෙක් හදලා තියන්න පුළුවන් ඇයි මෙයාගේ මේක වැඩ කරන්නේ නැත්තේ කියලා හොයන්න එතකන් තව ඒජන්ට් කෙනෙක්ව අරයත් එක්ක කන්වර්සේෂන් එක ගිහිල්ලා එයාව කාම් ඩවුන් කරන එක කරන්න පුළුවන් අරයා බෑග්ග්‍රවුන්ඩ් එකේ රීසන් එක හොයනවා තව ඒජන්ට් කෙනෙක් එතකොට අරයා ඉක්මනට කමියුනිකේට් කරනවා මේකයි රීසන් එක අර කාම් ඩවුන් කරන ඒජන්ට් කන්වර්සේෂනල් ඒජන්ට් ඊට පස්සේ අරයා හේතු හොයාගත්තට පස්සේ හරියට උත්තරේ දෙනවා ඒ වගේ දේවල් හදන්න අපිට අපි කෝස් එකේදී කරනවා අර 7 වෙනි සෙෂන් එකේදී මල්ටි ඒජන්ට් සිස්ටම්ස් හදන්නේ කොහොමද කියලා. ඉතින් අන්නේ ඉස්සෙල්ලා අර දැනගන්න ඕන AI වලින් විසඳන්න පුළුවන් දේවල් මොනවද? AI වලින් වැඩ ගන්න පුළුවන් කොහොමද? අන්න ඒ thinking එක ඔළුවට ආවම ගොඩාක් මේ ලෝකේ තියෙන ප්‍රශ්න පේනවා මට මේක මෙහෙම විසඳන්න පුළුවන් කියලා. අර AI වලින් හිතන්න පුළුවන් ඒක හැකියාව ආපුවාම ඕනම ප්‍රශ්නයක් දැක්කහම මේකට මෙහෙම දෙයක් කරොත් මට විසඳන්න පුළුවන් නේද AI වලින් කියන අංගේ ඇහැ එනවා. ඒකට අර බේසික් AI knowledge එක ගන්න එක තමයි වැදගත් වෙන්නේ. alright thank you Ashan ඒත් එක මම හිතන්නේ අනිත් මේ තව චූටි ප්‍රශ්නයක් අහන්න මම හිතන්නේ අනිත් ප්‍රශ්න අහන්න ඇති. මම හිතන්නේ මේ කොමන් එක basically මොනවාද තියෙන knowledge එක මේ course එක කරන අයට සාමාන්‍යයෙන් මොනවාද basic elements basic තියෙන ඔව් yes basically අපි අර programming knowledge එක යම් තාක් දුරකට තිබ්බොත් හොඳයි යම් තාක් දුරකට එක්ක කලින් ප්‍රෝග්‍රෑම් කරලා දැන් අවුරුදු ගානකට කලින් මම මොන හරි ප්‍රෝග්‍රෑම් ටිකක් දන්නවා දැන් නම් භාවිතා වෙන්නෙම නැහැ. එහෙම ආයෙත් උනත් අවුලක් නැහැ. බේසික් ප්‍රෝග්‍රෑමින් රයිට් ඒ ටික දන්නවා නම් හොඳයි. කොහොමදත් අර මම සෙෂන් ප්ලෑන් එකේදී කතා කරා වගේ පළවෙනි සෙෂන් 1 2 හිතලම ස්ලෝ යන්නේ අර බේසික් ප්‍රෝග්‍රෑමින් ටිකත් මම කවර් කරගෙන. ඒ කියන්නේ වේරියබල් එකක් කියන්නේ මොකද්ද? මෙතනදී මේ කෝඩ් එකේදී for loop එකක් ලියලා තියෙනවා. ඇයි for loop එකක් මෙතනදී ඕන වෙන්නේ? මොකද්ද මේ for loop එකෙන් වෙන්නේ? ඒ ටිකත් මම slowly අර පළවෙනි session 2 3 දී slowly අර programming knowledge එකත් basically මම touch කරගෙන යනවා. right? එතකොට ශාන් එතෙන්දී මේ අපිටත් එතෙන්දී මැදිහත් වීමක් කරන්න පුළුවන් මේ එහෙම අවශ්‍යතාවයක් තියෙන අය අපේ support center එකට support staff එකට දන්වන්න WhatsApp හරහා අපි ලබා දෙන්නම් ඔයගොල්ලන්ට අපි ගාව Python course එකක් තියෙනවා මේ සෑහෙන ලොකු එකක් lessons 180 ගානක එකක් recorded ඕන්ලයින් ඔයගොල්ලන්ට කැමති විදිහට බලන්න පුළුවන්. ඒකට අපි nominally access එකක් දෙන්න ඒක ඉල්ලන කට්ටියට විතරක්. ඒතර ඒගොල්ලන්ට අර programming බැරි නම් ඒක එතනින් basic එක හොඳටම අල්ල ගන්නත් පුළුවන්. ඔව්. ඔව්. එතකොට මම කියන්නම් මෙතනදී මෙන්න මේක තමයි use වෙලා තියෙන්නේ. ඔයාලට එතකොට මේ course එකට ගිහිලා ඒ specific knowledge එක ඉගෙන ගත්තා. ඒක ඇල්ල පටස් ගාලා ඉක්මනට ඉගෙන ගත්තා. මොකද අපිට අර සම්පූර්ණ programming කවර් කරන්නේ නැහැ. නමුත් බේසික් ටික මම ටච් කරගෙන යනවා මෙතනදී යූස් වෙලා තියෙන මේකක් මෙහෙම දෙයක් තමයි ප්‍රෝග්‍රෑමින්. මොකද සමහර අය ඉන්නවා ඉන්ටරෙස්ටඩ් ප්‍රෝග්‍රෑමින් වලට ආසයි ඉන්නවා. කොහොමද මේක වෙලා තියෙන්නේ කියන ඒ කුතුහලය තියෙන අයත් ඉන්නවා. එතකොට එයාලගේ කුතුහලය සංසිඳවන්නත් එක්ක අර ප්‍රෝග්‍රෑමින් මේක මෙහෙමයි වෙලා තියෙන්නේ කියන එකත් අපි කියන්න ඕනේ. එතකොට එතනදිත් එයාලට කවුරු හරි කෙනෙක්ට ප්‍රෝග්‍රෑමින් අමතක වෙලා හරි දන්නේ නැති කෙනෙක්ට ඒ පාර්ට් එක ඇති ඉක්මනට ගිහිල්ලා ඊළඟ සතියේදී ඒ පාර්ට් එක ඉගෙනගෙන එන්න. මම හිතන්නේ මේ thank you ක්‍රිෂාන්ත් මේ මම හිතන්නේ chat එකේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. නෑ අන්තිම මම ප්‍රශ්නය බලන්නම් මල්ටි ඒජන්ට් කරන්නේ API use කරලාද නැත්නම් මොඩල් ට්‍රේනින් එකකද? මොඩල්ස් ට්‍රේන් කරන්නේ නැහැ. එතකොට මල්ටි ඒජන්ට් කියන්නේ මම සරලව කියන්නම් මැසේජ් පාසින් වල කියන්නේ එක එක කට්ටියට කතා බහ කරලා ප්‍රශ්නයක් විසඳන එක. මල්ටි ඒජන්ට් කියන්නේ සරලවම ඕක. right? ඒජන්ට්ස්ලා කීප දෙනෙක් අතර මැසේජ් පාස් කරලා කට්ටිය සංනිවේදනය කරලා ප්‍රශ්නයක් විසඳන එක. ඉතින් ඕකට API use වෙන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ මොඩල් එකක් ට්‍රේන් කරන්න ඕනෙත් නැහැ. දැනට තියෙන පොඩි මොඩල් එකකින් වුණත් එකම ඒජන්ට් වුණත් එකම මොඩල් එක අපි ඒ 5-6 දෙනෙක්ට දීලා අපිට විශාල ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. එතකොට API අවශ්‍ය වෙන්නේ නැහැ.
අපේ ප්ලැට්ෆෝම් එකේ ඒජන්ට් ටු ඒජන්ට් අර කමියුනිකේෂන් එක විතරයි අපි හදන්න ඕනේ. එයාලා කතා කරන්නේ කොහොමද? ඒකටත් එක එක ක්‍රම තියෙනවා. බ්ලැක් බෝඩ් ක්‍රම තියෙනවා. මේ ඔය වගේ එක මෙසේජ් පාසින් ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් APIs අනිවාර්ය නැහැ මල්ටි ඒජන්ට් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න. කෙනෙක් අහලා තිනවා මේකෙන් පස්සේ තව බැච් එකක් ස්ටාර්ට් කරනවද කියලා. ඉතින් අපි අනිවාර්යයෙන්ම මේක අප්ඩේට් කරගෙන යන නොලෙජ් එකක්. ඉතින් ඉදිරියට ඒක වෙයි. මේ පාඨමාලාවේදී කොහොමද මේ පටන් ගත්තේ කියලා කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒක ගැන අවධානය යොමු කරන්නේ. බොහෝ දුරට අනිවාර්යයෙන්ම උත්තරේ ඔව්. කාලවක වුණ මේ වෙලාව හරියට කියන්න බෑ. ඉක්මනටම අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා මේකෙන් පස්සේ. ඊට පස්සේ API model training systems කරනවාද කියලා අහලා තිබ්බා. ඒකම තමයි අපි උත්තරේ දුන්නේ. හරි කතා කරන්න කවුද? සුජීව. මට පොඩි ප්‍රශ්නයක් තියෙන විශේෂයෙන් අපිට අර ඉංග්ලිෂ් ස්පීකින් පාර්ට්නර් කෙනෙක් වගේ කෙනෙක් ඩෙවලොප් කරගන්න AI මේ වගේ කියන්නේ AI එකෙන් කොහොමද කරගන්න පුළුවන් පාත් එක තියෙන්නේ? ඔව් ඒකට නම් අපිට අනිවාර්යයෙන්ම අපි ඒවා කතා කරනවා කෝස් එකේදී. දැන් මම අර කිව්වනේ අර ප්ලැට්ෆෝම්ස් කීපයක් මම කිව්වේ. OpenAI එතකොට low cost platforms තියෙනවා. Hugging Face වල free models තියෙනවා අපිට speech recognition කරන්න පුළුවන් models free available ඒවා තියෙනවා. ඊට පස්සේ 11 labs වගේ මේ පැත්තට යන්න පුළුවන් ඕන. එහෙම නැත්නම් Gemini තියෙනවා. ඔය වගේ ගොඩාක් platforms තියෙනවා. එතකොට අපි මේ platforms වලට introduce කරනවා මෙන්න මේ platform එකේදී මෙන්න මේ models වලින් අපිට conversational agents හදන්න පුළුවන්. conversational agents කියන්නේ sorry voice agents හදන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්. කතා කරද්දී ආයෙ understand කරගෙන එයා එතකොට voice එකෙන්ම උත්තර දෙනවා. ඒ වගේ ඒවා හදන එක ඒවා මහ ලොකු දේවල් නෙමෙයි අතට. දැන් අපිට නිකන් ලොකුවට හරි කම්ප්ලෙක්ස් වගේ මාවලස් වගේ පෙවුනට මාවලස් තමයි නැත්තේ නැහැ. අගේ බාල කරනවා නෙමෙයි. හැබැයි හදන එක මහ ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඒක ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන් ওই platforms ගැන දැක්කම. සහ ওই platforms දැන් මේ හදන කට්ටියටත් ඕන එයාලගේ platform එක use කරලා අපි products හදන්නනේ. ඉතින් ඒවට දැන් අර ඉස්සර වගේ නෙමෙයි හරිම චූටි මේ code lines කීපයකින් ඔය වගේ දේවල් හදන්න පුළුවන්. මහා ලොකු කම්ප්ලෙක්ස් දේවල් නෙමෙයි ඒවා. thank you. හරි කවින්දු අහලා තියෙන ප්‍රශ්නයක් මේ කෝස් එකේ purpose outcome එක මොකක්ද? ඒ කියන්නේ ටාගට් කරන්නේ AI කෝස් එකේ beginner knowledge එක හදාගන්නද නැත්නම් වෙනත් අරමුණකට තියෙන්නේ. මේ කෝස් එක පටන් ගන්න මගේ අරමුණ උනේ ලංකාවේ ස්ටාර්ට්අප්ස් ඕනේ. පළවෙනි දේ ලංකාවේ යුනිකෝර්න් කම්පැනි එක. හරි මගේ ටාගට් එකේ කවදා හරි ලංකාවේ බිලියන් ඩොලර් වැලුවේෂන් එකක් තියෙන ලෝක හොල්ලන මොකක් හරි එක කම්පැනි එකක් අපි හදාගන්න ඕනේ. ඒකට අපිට access එක අපි හැමදාම AI tools use කරගෙන හරියන්නේ අපි AI tools හදන්න ඕන. අපිට ideas ගොඩාක් තියෙනවා. ඒ ideas කොහොමද ඇත්තට realize කරගන්නේ? ඒකට අවශ්‍ය කරන මේ අපේ base එක හදාගන්න, base knowledge එක හදාගන්න අපේ දැනට software tools එක්ක වැඩ කරන ලොකු community එකක් ඉන්නවා. ඒගොල්ලෝ AI වලට convert කරලා ඒගොල්ලන්ගේ මේ වගේ tools හදන එක, ඒ වගේම ඒගොල්ලෝ දැනට කරන දේ upskill කරගන්න. ඒතර අපිට relevant ඉන්න පුළුවන්. නැත්නම් අපි outdated වෙලා නැති වෙලා යනවා. ඔක තමයි මගේ අරමුණ තිබ්බේ මේ පාඨමාලාව පටන් ගන්න. අශාන්ට කියන්න පුළුවන් මේකෙන් අනිත් පැත්ත ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් මේ වගේ මේකට ආන්සර් එකක් දෙන්න පුළුවන් අපිට මොන වගේ අවුට්කම් හිතලා අපි කතා කරා වෙනම ස්ලයිඩ් එකක් තිබ්බ කෝස් අවුට්කම් එක. ඒකම තමයි දෙන්නේ උත්තරේ. ඔව් සරලව කිව්වොත් දැන් එකක් තමයි tools අපිට හදන්න. ඒ කියන්නේ මගෙත් ලොකු ආසාවක් තියෙනවා. අපි මේ ලංකාව කියන්නේ මේ රේස් එකට එන්න වෙන්න ඕනේ. කියන්නේ මගෙත් ආසාව මේ AI රේස් එකට අඩුම ගානේ පාටිසිපන්ට් කෙනෙක් හරි විදිහට එන්න ඕනේ. USA, චයිනා, ඉන්දියා, ඕස්ට්‍රේලියා ගොඩක් රේස් එකට එන්ටර් වෙලා දැන් දුවලා ඉවරයි. අඩුම ගානේ අපි ප්‍රොඩක්ට්ස් ලංකාවෙන් 10ක් 15ක්වත් හැදෙන්න ඕන. රයිට්? මොනවා හරි වෙන්න පුළුවන්. අපිට ලොකු මේ LLM එකක් ට්‍රේන් කරන්න බැරි වෙන්න පුළුවන්. අපිට large language model එකක් අපිට හදන්න බැරි වෙන්න පුළුවන්. අඩුම ගානේ අපිට මේ වගේ tools හරි අපිට හදලා රේස් එකට එන්ටර් වෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ඒක පළවෙනි එක සංජයත් එක්ක මම ඒක 100% 1000% විතර agree. අනිත් එක තමයි ඒ වලට තියෙන බය සහ අර බේසික් නොලෙජ් එක බය නැති වෙන්න ඕනේ. බේසික් නොලෙජ් එක ඇති වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් අපි අර මම හිතලම දැම්මා LLMs වැඩ කරන්නේ කොහොමද? ට්‍රාන්ස්ෆෝමර්ස් ඒ වගේ දේවල්. එතකොට මේ කෝස් එක කරන අයට දන්නවනම් ඇත්තටම ChatGPT වැඩ කරන්නේ කොහොමද? රයිට්? මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා, එන්කෝඩින් වෙනවා, ඔය වගේ දේවල් වෙනවා. අපි ටයිප් කරන වචනයක් ගන්න මෙහෙම දෙයක් මේක ඇතුළේදී වෙනවා. අන්නේ නොලෙජ් එක Tamanට තියෙනවනම් තමන්ගේ ඇඟ ඇතුලේ තියෙනවා ලොකු කොන්ෆිඩන්ස් එකක් එනවා. මම දන්නවා දේවල්. මට ප්‍රශ්න විසඳන්න පුළුවන්. අන්නේ බේස් කොන්ෆිඩන්ස් එක හදන එක තමයි තමගේ තව ලොකු අරමුණක් වෙන්නේ. හරි ඊට පස්සේ තියෙනවා මම හිතන්නේ මල්ටි ඒජන්ට් කතාවට අපි උත්තර දුන්නා. MCP ඉම්ප්ලිමන්ට් කරන්න කියලා දෙනවද කියලා අහලා තියෙනවා. ඔව්.
අවසාන අපේ කෝස් එක අවසාන දවසේදී අපි කරන්නේ සම්පූර්ණයෙන්ම MCP වලින් ඇප්ලිකේෂන් එකක් හදන එක. මොකද ඒක තමයි AI වල ඉස්සරහට අනාගතේ. AI interoperability කියන්නේ AI ඇප්ලිකේෂන්ස් අතර කොහොමද සංනිවේදනය හදන්නේ? ඒක තමයි ඉස්සරහට ගොඩක් දියුණු වෙන්නේ. ඒක ආශ්‍රයෙන් අපි ගොඩක් ප්‍රොඩක්ට්ස් හදනවා මේ වෙනකොට ලෝකේ. ඉතින් ඒක තමයි අපේ අවසාන දවසේදී අපි MCP වලින් full application එකක් MCP client කෙනෙකුයි server එකකුයි හදලා ඒ part එක තමයි අපි අවසාන දවසේදීම කරන්නේ. හරි. ඊට පස්සේ වාරික වශයෙන් ගෙවන එක ගැන මගෙන් අහලා තියෙනවා. දැන් මේ වාරික වශයෙන් ගෙවනවා නම් 22500ක් වෙනවා පාඨමාලාව. ඔයාලට අර වෙබ් ලින්ක් එකෙන්ම යන්න පුළුවන්ද? මම ලින්ක්ස් ටිකක් දැම්මනේ. ඒ පර්චේස් ලින්ක් එකෙන්ම යන්න. එතන ඉන්ස්ටෝල්මන්ට්ස් available කියලා තියෙයි. එතනින්ම ගියාම ඉන්ස්ටෝල්මන්ට් ඔප්ෂන් එක එනවා. එතනින්ම තෝරගන්න පුළුවන් mint payද නැත්නම් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ්ද බෑන්ක් ට්‍රාන්ස්ෆර්ද කියලා. ඒවත් වාරික වශයෙන් ගවන්න හැකියාව තියෙනවා. වාරික වශයෙන් නොගෙන එකපාර ගෙවනවා නම් තමයි ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ. නැත්නම් 22500 වාරික දෙකකට හෝ තුනකට ගෙවනවා නම් mint pay ගන්න ඕනේ. දෙකකට ගෙවනවා නම් බෑන්ක් ට්‍රාන්ස්ෆර්, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ඕනේ එකකින් කරන්න පුළුවන්. මේක හොඳ වැදගත් ප්‍රශ්නයක්. මේක කරන්න අපි paid tools ගන්න ඕනද කියලා අහනවා. මේ course එක. ඔව් paid tools ගන්න අවශ්‍ය නැහැ. දැන් මම මේක හදලා තියෙන එකටවත් තාම මගෙන් සතයක්වත් ගිහිල්ලා නැහැ. right? මේ මොකද Gemini Vertex AI ඒ වලින් free credit දෙනවා. right? හොඳ models පාවිච්චි කරන්න උනත් ඔයගලන්ට free credit දෙනවා ඒ කට්ටිය. අලුතෙන් account එක හදපුවා. එහෙම නැත්නම් අපිට Hugging Face ඔය වගේ තියෙන platforms ඒ වලින් අපිට free models access කරන්න පුළුවන්. දවසකට හැබැයි access කරන්න පුළුවන් සීමාව පොඩි සීමිත ගතියක් තියෙනවා. දවසකට 20 පාරක් වගේ තමයි ඉන්නෝක් කරන්න පුළුවන්. නමුත් ඒ ඇති අපිට course එක කරා යන්න. right? paid tools ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක කරන් යන්න. free credit හම්බ වෙනවා. සහ අර low priced options වලින් අපිට ඒකත් option එකක් විදිහට use කරන්න පුළුවන්. දැන් මේක නම් මම හිතන්නේ අපි ඔයාලට පොදුවේ උත්තරයක් දෙන්න පුළුවන්. අපි හරියටම තාම මේක plan කරගෙන යන ගමන් ඇත්තටම ඒජන්ට් කෙනෙක් හදාගන්න ෆ්‍රේම්වර්ක් එකකින්ද ට්‍රේනින් වලින්ද කරන්නේ කියලා අහලා තියෙනවා. මේ ට්‍රේනින් කරන්නේ නැහැ කියලා අපි කියවනේ. එතකොට අපි බේසික් කර ෆ්‍රේම්වර්ක් එකක් නේ යූස් කරන්නේ. ඊට පස්සේ මේ කෝස් වලින් පස්සේ එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා. ඉතින් එහාට මොකක්ද වෙන්නේ? yes මේ course වලින් පස්සේ අපිට ඉතින් අපිට මේ course එකේම extensions විදිහට අපිට ඕන නම් deep යන්න පුළුවන්. තව agent to agent communication අර ලොකු platforms හදන ඒ පැත්තට ඕන නම් focus වෙන්න පුළුවන්. එහෙම නැත්නම් MCP use කරලා කොහොමද අපේම MCP servers ගොඩාක් අරගෙන අපිව host කරන්නේ කොහොමද? දැන් අපිට පුළුවන් දැනට අදටත් තියෙනවා අපි MCP කතාවේදී විශේෂයෙන් කතා කරනවා MCP servers හදලා අපිට ඒවා දෙන්න පුළුවන්. අපිට ඒවා host කරලා තියන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට deep ඕන නම් යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් කාට හරි අවශ්‍ය නම් ඇත්තටම දැන් ওই mathematical level එකෙම ඉගෙන ගන්න. right? ඇත්තටම neural network එකේදී කොහොමද මේ ඉගෙන ගන්නවා learn කරනවා කියන එක ඇත්තටම වෙන්නේ කොහොමද? maths පැත්තට ගිහිල්ලා. ඒ පැත්තට අවශ්‍ය නම් සංජයත් එක්ක කතා කරලා එහෙම course එකක් ඕන නම් සංජයගෙන් එහෙම ඉල්ල ගන්නත් පුළුවන්. ඔව් අපේ data මේකේ data පැත්ත ගැන ගැඹුරට යන්න ඕන අයට data science එකක් මේ දවස්වල යනවා. ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. සෑම් ත්‍රිමා විතර කරන්නේ හිටපු X talent analytics director. ඉතින් ඒකත් හොඳම level එකේ හොඳම knowledge එකක් ගන්න පුළුවන් තරම් මේ data science course එක එකත් සලකා බලන්න මේ පැත්ත ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම්. ප්‍රදීපික ජයසුන්දර ප්‍රදීප කාද දන්නේ. හයි කතා කරා. මයික් හෙලෝ ප්‍රදීපිකා. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ ඕකේ මේ අපිට දැන් මම කරන්නේ ඩෙවලොපින්. එතකොට මේ මගේ දැන් ඩෙවලොපින් එකට අදාළ මේ ඒජන්ට් කෙනෙක්ව ඩෙවලොප් කරන්නත් එහෙමත් පුළුවන්ද? කියන්නේ දැන් එතන මම දැන් මොන හරි ෆීචර් එකක් ඩෙවලොප් කරලා ඊට පස්සේ මේ අපි මට ඒක හරිද වැරදිද ඒක කිව්වේ වගේ ඒක ඒ ෆීචර් එක ටෙස්ට් කරන්න අන්නේ ඒකට ඒජන්ට් කෙනෙක් පුළුවන්. ඔව් ඒකට ඇත්තටම මේ ඒජන්ට් කෙනෙක් දැන් මම හොනස්ට් උත්තරේ දෙන්න ඕනනේ. ඒකට ඒජන්ට් කෙනෙක් දැන් හදන්න ඕනේ නැහැ. ඒවා තියෙනවා ඇත්තටම දැන්. දැන් අපිට MCP වලින් ඇවිල්ලා තියෙනවා. දැන් හිතන්න ඔයා මොකක් හරි ෆීචර් එකක් හදනවා ඩොකියුමන්ට් එකක් බලාගෙන. right? ඔයාගේ හදන්න ඕන ෆීචර් එකට අදාළව Jira හරි Confluence එකේ හරි කොහේ හරි ඔය ෆීචර් එක ඩොකියුමන්ට් වෙලා ඇතිනේ. එක්ක BA කෙනෙක්ගෙන් හරි කොහේ හරි තැනක ඩොකියුමන්ට් වෙලා ඇති. ඉතින් අන්නේ ඩොකියුමන්ට් එක දිහා බලාගෙන මට කෝඩ් එකක් ජෙනරේට් කරලා දෙන්න කියන
දේ දැනටම තියෙනවා. රයිට්? ඊට පස්සේ ඔයා එහෙම නැත්නම් දැනටම ජෙනරේට් හදලා තියෙන ෆීචර් එකක් කියලා හිතන්න. මේ මං හදලා තියෙන ෆීචර් එක. ඒකට අදාළ මේ කෝඩ් මේ ડોකියුමන්ට් එකට අදාළවද? ඒ ෆීචර් ડોකියුමන්ටේෂන් එකක් ඇතිනේ. ෆීචර් එක ගැන විස්තරයක්. ඒකට අනුව මේ කෝඩ් ටැලි වෙනවද? රයිට්? ඒක දැනටමත් තියෙනවා. ඒක අපිට හදන්න දෙයක් නැහැ ඇත්තටම. ඒවා MCP වලින් දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් අර වගේ යුනිට් ටෙස්ට් ලියන්න වෙන්න පුළුවන්, කම්පෝනන්ට් ටෙස්ට් ලියන්න වෙන්න පුළුවන්. ඕවට අදාළව දැනටම ඒවා ඇවිල්ලා තියෙන එක මහා ලොකු දෙයක් නෑ. අපි IDEs වල IntelliJ වෙන්න පුළුවන්, VS Code වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපේ vibe coding කරන tool cursor, Windsurf ඔය වගේ ඕන එකක දැනටමත් ඒවා තියෙනවා. එතකොට අපිට ලොකුවට මහන්සි වෙන දෙයක් නැහැ මේ ඒජන්ට් කෙනෙක් ඩෙවලොප් කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. අපිට ලේසියෙන්ම හදන්න පුළුවන් එහෙම tool එකක්. අර හැබැයි ඉතින් අපි reinvent the wheel කියන්නේ අපි එහෙම දෙයක් හදන්නේ. අපිට ඕනේ අර ඒ දේවල් යූස් කරලා අපේ වැඩේ පහසු කරගෙන අපිට ඒ ටයිම් එක වෙන දෙයකට ફોකස් කරන්න පුළුවන්. අපි ඕනනම් ඒක ගැන කතා කරමු. දැනටමත් available ඔය ඩෙවලොප්මන්ට් වලට වේගෙන් කරන්නේ කොහොමද? ඔය වගේ දේවල් අපිට කෝස් එකේ අතරතුර වල ප්‍රශ්න හද්දී මට ඒ වෙලෙම පෙන්වන්න පුළුවන්. thank you. හෙලෝ මට පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද? ඔව් මං හිතන්නේ තියෙනවා. ඔව් අහන්න. ඔව් මම අකිල මට දැනගන්න ඕනේ දැන් අපේ මම ප්‍රොෆෙෂනලි අපේ කම්පැනි එකේ තියෙන පොඩි ඉෂුව එකක් කියන්නේ මේ ටයිම් එකත් එක්ක ප්‍රශ්නයක් එනවා මේ අපේ ESB එකක් එහෙම නැත්නම් එන්ටර්ප්‍රයිස් සර්විස් බස් එකක් තියෙනවා ගොඩක් කන්ෆිගරේෂන් කස්ටමයිස් කන්ෆිගරේෂන් ගොඩක් එක්ක. එතකොට අපි ටීම් එකක් විදිහට ගොඩක් ලොකු ටයිම් එකක් මං හිතන්නේ මේ අපේ වැඩවලින් යනවා මේක කන්ෆිගර් කරන්න අපේ තියෙන ඉම්ප්ලිමන්ටේෂන් වලට මේ ටික ගන්න. මේක highly customized ඉඳ මේ අර net එකෙන් නැත්නම් Gemini හරි ChatGPT හරි එහෙම දැම්මා කියලා ඒකේ ඒ හරහා ලොකු ගේන් එකක් අපිට ගන්න බෑ. highly customized ඉඳ. ඒ වගේම ටිකක් legacy code ඒ වගේ දේවල් පාවිච්චි කරන අපිට පුළුවන් ද මේ වගේ එකක් මේ change කරගන්න ඒ කියන්නේ මේ ඒකට aid එකක් ගන්න develop කරන්න හරි ඒ තියෙන අර routine process ටික අපිට automate කරගන්න වගේ එහෙම customize කරපු tool එකක් විතර මේ AI agent කෙනෙක් develop කරගන්න වගේ දෙයකට දැනට tool වලින් වැඩ කරන්න තියෙක. ඔව් දැනට මං හිතන්නේ ඔය වැඩේට tools තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට configurations කීපයක් තියෙනවා. ඒ configuration මම වැරදි නම් කියන මම තේරුම් ගත්ත විදිය. ඒ configurations ටික හරියට එක settings තියෙනවා configurations right? එතකොට ඒ ටික configure කරගත්තට පස්සේ තමයි ඔයාලගේ ඊළඟ වැඩේ කරගෙන යන්න ඕනේ. හැබැයි configuration අපි හිතමුකෝ configure කරන්න points 10ක් තියෙනවා කියලා. එතකොට ඔක 10 මේ permutation ගානක් තියෙනවනේ විය හැකි සියලු ආකාර. එතකොට අපි හරියට වැඩ කරන configurations මොනවද කියන එක අපි දැනගන්න ඕනේ. ඕකට අනිවාර්යයෙන්ම ඒජන්ට් කෙනෙක් හදන්න පුළුවන්. ඒජන්ට් කෙනෙක් ට්‍රේන් කරන්නත් ඕන නම් පුළුවන්. එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක්ව අපිට ඔටෝමේට් කරන්න පුළුවන්. පටපට ගාලා යට ඕන configurations ටික manually මේ one by one යන්නත් පුළුවන්. ඒක මං හිතන්නේ costly වැඩක් නම් ඒ configurations try out කරන එක ඔයාලගේ මොකක්ද API එකක් එක්ක වෙලා හරි ඒකට වියදම් යනවා නම් ඒක approach එක නෙමෙයි. ඒක එහෙම වෙන්නේ නැත්තම් වියදම් යන්නේ නැති වැඩක් නම් configurations try out කරන එක ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්තම් හොඳම configurations මොනවද හරියන configurations මොනවද කියලා හොයාගන්න අනිවාර්යෙන්ම ඔයාලට ඒජන්ට් කෙනෙක් ට්‍රේන් කරන්න වෙනවා ඒකට. ඒක කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒකට අර configurations මොනවද කියලා අර data set එකක් හදා ගන්න ඕන ඔයාලා. ඒ අනුව ඔයාලට හරියන configurations මොනවද කියලා learn ඕනනම් එන්න learn වෙන ඒජන්ට් කෙනෙක් හදන්න පුළුවන්. එහෙම නැත්තම් ටික කාලයක් ස්පෙන්ඩ් කරලා learn කරපු ඒජන්ට් කෙනෙක්ව ට්‍රේන් කරන්නත් පුළුවන්. එතකොට අපි අර data set එකක් හදාගන්න ඕනේ successful data set එකකුයි එහෙම හදාගන්න වෙනවනේ. ඒ කියන්නේ SOAP request සහ තමයි යන්නේ XML configuration. එතකොට ඒ විදිහට data set එකක් හදාගන්න ඕනේ. හරි. yes SOAP XML නම් අපිට කොහොම හරි ඒ කියන්නේ දැන් ඔතන ඔය reinforcement learning වලිනුත් අපිට ඕක කරන්න පුළුවන් ඕන නම් configurations ටික මේ generate කරාට පස්සේ යාට අර signal එකක් දෙන්න පුළුවන්. මේ වැරදි වුණාම යාගේ පනිෂ් කරන්නයි රිවෝඩ් එකක් දෙන ඒ වගේ කරන්න පුළුවන්. බට් මොඩල් එකක් හදන එක කරන්න පුළුවන්. ඒක ලොකු අමාරු වැඩක් නෙමෙයි අත්තටම. yes thank you very much. yes ඔව් පේමන්ට් ගැන අහලා තිබ්බා. ඔයගලන්ට පේමන්ට් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි WhatsApp group එක දුන්නේ. සමහර විට අර වෙනත් රටවල ෆෝන් නම්බර්ස් වලින් ක්‍රෙඩිට් කාඩ් වගේ පේමන්ට්ස් කරන්න ගියාම අර OTPs යනකොට ප්‍රශ්න වෙනවා. ඒවා සමහරලාට අපේ ප්‍රශ්න නෙමෙයි ගේට්වේ ප්‍රශ්න.
ඒ වගේ දෙයකදී අපිට සපෝට් එක දෙන්න වෙනවා WhatsApp එකකින්. WhatsApp group එකට සම්බන්ධ වෙලා එතන දාන්න ඕගොල්ලන්ගේ ඕනේ ගැටලුවක් අපි සපෝට් කරනවා. ඊට පස්සේ අහලා තිබ්බා ඔව් මේ අපි දාන මැසේජ් එක හරියට කියවන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එක්කෝ 22500 ගෙවන්න පුළුවන් වාරික වශයෙන් ගෙවනවා නැත්නම් 18000 ගෙවන්න පුළුවන්. ඒ ලින්ක්ස් ඔක්කොම chat එකේ දාලා තියෙන්නේ. ඒ වගේම අපි WhatsApp එක කරා දෙනුම් දෙනවා. තව ප්‍රශ්න තියෙනවා නම් අපිට තව විනාඩි 4ක් ඉන්න පුළුවන් 10 කාල වෙනකම්. තව හරි තියෙනවා නම් අපි උත්තර දෙන්න. excuse me මට තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා සංජය. ඔහන් දැනට අර සෝෂල් මීඩියා වල අර Facebook page වගේ වර වෙබ්සයිට්ස් වලට වැඩිය ගොඩාක් බිස්නස් වල යූස් කරනවනේ. ඕකේ. එතකොට ඒ වගේ සෝෂල් මොනවාද FB කියන්නේ සෝෂල් මීඩියා FB pages වලට වගේ වට අපිට sales agent like අපිට හදන්න පුළුවන්ද AI යූස් කරලා? ඔව් අනිවාර්යෙන් පුළුවන්. මොකද රෂාන්ට උත්තර දෙන්න පුළුවන් ඒකට. නෑ මම ඒක පර්සනලි කරලා නැහැ. ඒ කියන්නේ මේ සංජය ලොකු ඔව් ඒක ඇප් එකක් විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් Facebook developer platform එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ pages connect කරලා ඇප් එකක් විදිහට හදන්න. හැබැයි මම හිතන්නේ ඒගොල්ලන්ගේ වෙනම මේ ඕනෙම Facebook page එක support chat එකට ඒගොල්ලන්ගේම tools තියෙනවා දැන්. ඒක අපිට එළියෙන් දානවට වඩා ඇතුළෙන්ම හදපුවා තියෙනවා. මම ළඟදී නෑ කරේ නෑ මොකද ඔක්කොම අපේ වෙබ්සයිට්ස් තියෙන නිසා. දැන් අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගන්න එනකොට ඕක වැදගත්. WhatsApp වලට තියෙනවා. අපිට WhatsApp වලට ChatGPT enabled. අපිට Facebook වගේ එකට එළියෙන් අපිට අපේ හදන sales agent කෙනෙක් adapt කරන්න පුළුවන්. WhatsApp API එක අරන් අපිට යමක් කරන්න පුළුවන්. හැබැයි WhatsApp එකටම ChatGPT enable කරලා තියෙනවා. දැන් මාස 4කට 5කට උඩදී ඒගොල්ලෝ මේ message එක දැම්මා. හැබැයි ඒ කාලේ ඒක business account වලට enable වෙලා තිබ්බේ නැහැ. ඒක දැන් සමහරවිට business account වලට enable වෙලා ඇති. ඒක personal accounts වලට enable වෙලා තිබ්බේ. දැන් ඒක introduce කරලා ඇති සමහරවිට. පොඩ්ඩක් ඒක ගැන හොයන්න ඕනේ මේ. අපේ අර already systems තියෙන නිසා අපි මේ පැත්ත අර වෙනම බලලා නැහැ. නමුත් ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. අපිට WhatsApp API එකට අනිවාර්යෙන් API එක use කරලා අපිට application එක හදන්න පුළුවන් කොහොමද? ප්‍රශ්නයක් එන්නේ නැහැ. social media FB වගේ වදී ඒ වගේම තියෙනවා tools නේද? FB එකෙන්ම tool එකක් තියෙන්න ඕනේ. ඒක මම නිකන් හිතලා කිව්වේ. මොකද ඒගොල්ලෝනේ ලාම tools ඔක්කොම මේ ඒගොල්ලන් පැත්තෙන් ඉවලා ඒගොල්ලෝගේ chat එකට විතරක් ඒක integrate නොකරින් හේතුවක් නැහැ. ඉතින් අනිවාර්යෙන් ඒක ඇති. ඒ නැතත් අර app එකක් විදිහට අපිට Facebook එකේ apps හදන්න පුළුවන් app development ඒ ඔස්සේ ගිහිල්ලා පාරක් හොයාගන්න බැරි නැහැ ඔකට. මට අර මේකයි tool එක කියලා හරියටම කියන්න බෑ. මොකද මමත් දැන් අර සම්පූර්ණයෙන් අපිත් ගන්න අපේම custom tools හරහා යන නිසා. මට මෙටාවල ඩිවෙලොපර් ප්ලැට්ෆෝම් එකක් ආව කියලා මම දන්නවා. හැබැයි මේකට මම FB page එකකට එහෙම එකකට මම ඇත්තටම මේ හදලා නැහැ. ඉස්සර නම් පුළුවන්. අපි ඕක අපි ඇත්තටම ඉස්සර FB එකට apps හදනවා. ඒක 2011 2015 වගේ අතර කාලේ. ඊට පස්සේ කරේ ඒගොල්ලෝ security reasons ඇවිල්ලා අර හැම එකම හදන්න බැරි කරලා ඒගොල්ලෝ limit කරා මෙන්න මේ topics වලින් මෙන්න මේ subjects යටතේ විතරයි ඔයාලට apps හදන්න පුළුවන්. අනික් ඒවා හදන්න දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝගේ privacy case වගේක් ඇවිල්ලා. එතකොට ඕක limit වුණාද දන්නේ නැහැ. ඒ ජෙනරලි අපිට එළියෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ API එක කරා අපිට අරගෙන දෙන්න පුළුවන්. අපිත් e-learning.lk එකට ගියොත් ඔයාලට පේන්නේ chatbot කෙනෙක් ඉන්නවා යට. ඒ chatbot AI based chatbot කෙනෙක්. ඊට පස්සේ ඉස්සර අපේ ස්ටාර්ට්අප් එකක් තිබ්බ ලංකාවේ මට නම් මතක නැහැ. ඒකට මමත් එකට උදව් කරා ඒක මුල් කාලේ. මේ ඒගොල්ලෝ කරේ ඔය Facebook pages වලට ගියාම එන Facebook එකෙන්ම දෙන chatbot automations හදපු එක. හැබැයි ඒක වැහුවා කාලයක් ගිහිල්ලා ඒ කම්පැනි එක. එතෙන්දී AI තිබ්බේ නැහැ මේ වගේ. එතකොට කරේ අර ඔප්ෂන්ස් දීලා, ඒ කියන්නේ එක අපි කලින් ප්‍රීඩිෆයින් ප්‍රශ්න ටිකක් දීලා අහගෙන ගිහිල්ලා අර එහෙම අර ඩිසිෂන් ට්‍රී එක ගිහිල්ලා තමයි ආවේ උත්තරේ. ඒ කාලේ පුළුවන්කම තිබ්බා. මට දැන් මේ ඉමීඩියට් අතීතේ නම් මතක නැහැ අතට. Right. Okay, Mr. Thank you. Thank you. මේකට high performance PC එකක් ඕනේ දාන්න. නෑ. දැන් මම යූස් කරන එකත් මේ බොහොම පරණ PC එකක්. මම වැඩ කරන්න වෙනම මැෂින් එකක. මේක බොහොම සරල එකක්. පරණයි. මේ high performance PC ඕනේ මොකද අපි ගොඩාක් cloud based technologies යූස් කරන්නේ සහ අපේ ඔය models අපේ මැෂින් එකේදී නෙමෙයි run වෙන්නේ. LLM models අපේ මැෂින් එකේ run වෙන්නේ නැහැ. අපි ඒවා cloud models තමයි API එකකින් invoke කරලා ගන්න. local models run කරන්නත් පුළුවන්. දැන් ගොඩාක් මේ චූටි models උත් ඇවිල්ලා තියෙනවා. හැබැයි එහෙම model එකක් run කරන්නත් ලොකු PC එකක් එහෙම machine එකක් එහෙම ගන්න උවමනාවක් නැහැ. දැන්ට තියෙන ඕන machine එකක කරන් යන්න පුළුවන්. browser එක දුවගත්තා නම් ඇතිනේ. ඔව් browser එක open කරගන්න පුළුවන් නම් හරි. හරි. එහෙනම් මම හිතන්නේ අපේ කාල වේලාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ සෑහෙන engagement එකක් තිබ්බාද.
එහෙනම් ඔයගොල්ලෝ ගැන් වැඩි පිරිසක් එනවා කියලා තියෙනවා. මෙතන 74ක් interested to join. ඒක බොහොම සතුටුදායක කාරණයක්. එහෙනම් ඉක්මනට ඇවිල්ලා අපි AI tools එකක් ඉගෙනගෙන ඩොලර් ටිකක් හම්බ කරලා අපිත් ගොඩ යන ගමන් රටත් ගොඩ දාමු. අන්තිම ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉන්න එකක් ඇවිල්ලා තියෙනවා. If you have time, if ChatGPT is used to create Python code to develop software like Excel or Google Sheets, how accurate it is currently? Do we need to learn Python to correct the code? Or can we develop using prompts alone through feature testing? කොතනද යන්නේ මට හරිය මේ ඒක අන්තිමට ඒ කියන්නේ වයිබ් කෝඩින් වලින් විතරක් කම්ප්ලෙක්ස් සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන්ද නැත්නම් අපි කෝඩ් එක කරෙක්ට් කරන්න දැනගෙන ඉන්න ඕනද කියලා? මගේ පර්සනල් එක්ස්පීරියන්ස් මම පටස් ගාලා කියන්නම්. වයිබ් කෝඩින් වලින් පටන් ගන්න දැන් වයිබ් කෝඩින් වලින් ඔයා ඉස්සෙල්ලා හැබැයි වයිබ් කෝඩින් කරන්නත් කලින් අර ස්පෙસિෆිකේෂන් එක ලියා ගන්න පුළුවන් නම් හොඳයි. මගේ සිස්ටම් එකේ මෙහෙම කම්පෝනන්ට්ස් ටිකක් එන්න ඕනේ. රයිට්? මෙහෙම වෙබ්සයිට් එකක් ගැන හිතුවොත් මෙහෙම pages ටිකක් ඕනේ. right API එකක් හිතුවොත් මට මෙන්න මෙහෙම API endpoints ටික ඕනේ right අන්න ඒ ටික ස්පෙસિෆිකේෂන් එක ඔයාලා ඉස්සෙල්ලා ලියාගන්න නැත්නම් මට මේ වෙබ්සයිට් එකක් හදලා දෙන්න කඩේකට කියලා කිව්වට එහෙම ඒක තේරුමක් නැහැ එහෙම එතනින් පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම මගක් ගිහිලා අමාරුවේ වැටෙනවාමයි ඊට කලින් අර ස්පෙસિෆිකේෂන්ස් ටික වාට ඕන කම්පෝනන්ට්ස් ටික ඒවා ටික හරියට අඳුරගෙන එතනින් වයිබ් කෝඩ් පටන් ගත්තොත් හරි වයිබ් දැන් යන ක්‍රමය තමයි වයිබ් කෝඩින් වලින් පටන් ගන්නවා ඊට පස්සේ ඒජන්ට් කෝඩ් වලට මාරු වෙනවා ඒ කියන්නේ අපි වයිබ් කෝඩින් වලින් අපේ සිස්ටම් එක හදන්න පටන් ගන්නවා ඊට පස්සේ අපි ඒජන්ට් කෙනෙක්ට දෙනවා එක ෆීචර් එක හදන්න. ඒක තමයි දැනට යන අප්‍රෝච් එක. මොකද දැන් ඔය මොකද OpenAI එකකින් ආවා Codex ආවා Google එකකින් ආවා Jules ආවා ඔය වගේ දේවල් වලින් අපිට දැන් GitHub වලින් GitHub coding agent ආවා. අපිට දැන් ඊට පස්සේ යම් තාක් දුරකට අපේ app එක හරි සිස්ටම් එක හරි ගොඩ නැගුණාට පස්සේ individual task එතනින් පස්සේ අපිට ඒජන්ට් එක් විදිහට ඒජන්ට් කෙනෙක්ට දෙන්න පුළුවන් මේ ෆීචර් එක ඔයා කරලා දෙන්න කියලා. ඒක තමයි දැන් යන ක්‍රමය. ඔව් මේ ඕක ගැන අපි වෙනම ඔය වයිබ් කෝඩින් වලින් පටන් ගන්න හැට වෙනම පොඩි සෙෂන් එකක් කියන්නේ පැය එකමාරක විතර සෙෂන් එකක් කොහොමද ඔය කියපු ස්පෙસિෆිකේෂන් එක හදලා ඒ 1 by 1 ෆීචර් ඩෙවලොප් කරන්න කියන එක මම හිතන ලබන සතියේදී අපි ලයිව් දාන්නම් මේ ප්ලැට්ෆෝම් එකේ. ඒක ලයිව් කෝස් එකක් නෙමෙයි ඒක රෙකෝඩඩ් ඔයගලන්ට ඔන්ලයින් ඔක බලන්න පුළුවන්. හරි එහෙනම් ශාන් thank you so much අද ලොකු දේවල් ෂෙයා කරා. මම හිතන්නේ අපිට exciting times ahead එහෙනම් ඔයගොල්ලෝ join වෙන්න. මේක ගැන කියන්න තව කට්ටියට කියන්න ඔයගොල්ලෝ දන්න අයට මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් මේකට එන්ගේජ් වෙන හින්දා දන්න කට්ටිය කියන්නේ මෙහෙම එකක් යනවා e-learning එකේ දැම්ම සම්බන්ධ වෙන්න කියලා මේ දැනුම ඉක්මනට ලබා ගන්න තරමට ඔයගොල්ලන්ට competitive advantage එක ඉක්මනට ගන්න පුළුවන්. හරි එහෙනම් thank you guys for staying with us. එහෙනම් ආශාන් thank you so much. අදට සෙෂන් එක හමාරයි WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න ලබන සතිය හම්බෙමු.